ටියුෂන් කරන සර්ලා අනුමාන හදන්නේ පහුගිය පාස් පේපර්ස් ඇනලයිස් කරලා මේ ඒවැ තියෙන ප්‍රශ්න ටික දාලා තමයි ඉතින් අර පේපර් 10 ඇනලයිස් කරලා නැත්නම් පහුගිය අවුරුදු 20 25 පේපර්ස් ටික ඇනලයිස් කරලා පේපර්ස් 20ක් දෙනවා. ඒකට අනිවාර්යයෙන්ම මේකේ තියෙන ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම 2025 පේපර් එකට අහනවා. අනිවාර්යයෙන්ම අහනවා. අර පළාත් 9 පේපර්ස් ටික ඒකවල ඒකේ පහුගිය අවුරුදු 5ක විතර පේපර්ස් ටික අරගෙන මේ ප්‍රශ්න තර්කයට කලවම් කරලා දුන්නාම අනිවාර්යයෙන්ම ඒ සර් 2025 පේපර් එක අනිවාර්යයෙන්ම ලීක් කරලා තියෙනවා. ඉතින් එයා ලීක් කරන්න කලින් රජයෙන් මේ පේපර් එක ලීක් කරනවා. හරි ගයිස්, අද අපි කතා කරන්න යන්නේ 2024 පේපර් එකේ පළවෙනි කොටස APO පේපර් එකේ. එතකොට මෙතන පළවෙනි ප්‍රශ්න 10 අපි කතා කරනවා. එතකොට මේ වෙනකොට ඔයාලා මේක කරලා ඇති, සමහරක් අය කරලා නැතුවත් ඇති. එතකොට ඔයාලට මේකට විවරණයක් වගේ දෙයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා මේක කරලා තියෙනවා නම් මේ වෙනකොට ප්‍රශ්න ඉහළ තියෙන අය කොහොමද කරලා තියෙනවනේ ගිය අවුරුද්දේ කොහොමද කමක් නැහැ. ඔයාලා මේ වෙනකොට ඒ කියන්නේ මේ ඊයේ පෙරේද දවසක මේක කරලා තියෙනවා නම් මේක ආයෙ කරන්න. එතකොට දැන් අපිට PO පේපර් එකට හම් වෙනවනේ පැය 3ක්. ඒතකොට පැය 3ෙන් සාමාන්‍යයෙන් මේ පේපර් එකට අපි පැයක් තමයි වෙන් කරන්නේ. සාමාන්‍යයෙන්. හරිද? ඒක පැයකට වඩා අඩුවෙන් ඉවර කරගන්නත් පුළුවන්. ඒතකොට පැය එකක් කියන්නේ ඇවිල්ලා විනාඩි 60ක් නේ. විනාඩි 60ක්. එතකොට මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න 10ක්. එතකොට අපි ඇවරේජ් ගත්තොත් එක ප්‍රශ්නයකට අපි වෙන් කරන්න ඕනේ විනාඩි 6ක්. විනාඩි 6ක්. එතකොට විනාඩි 6ක් ඇතුලේ හදන්න පුළුවන් ප්‍රමාණය හදලා ඊළඟ ප්‍රශ්නෙට පයින්න. ඒ වුණොත් ඔයාලට මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න 10ටම උත්තර දී ගන්න පුළුවන් වෙනවා. විනාඩි 6න් ඊළඟ ප්‍රශ්නෙට පැනලා ඒක කළා කරන්න පුළුවන් ටික කළා ඊළඟ ප්‍රශ්නෙට ගියා. ඒකට සමහර ප්‍රශ්න හදන්න වලට විනාඩි 6ක් යන්නේ නැහැ. ඊට වඩා අඩු කාලයකදී හදන්න පුළුවන්. එතකොට ඒ ඉතුරු වෙන කාලේ ආය අර අපි අර මග දාලා ගිය ප්‍රශ්න වල ඉස්තම් පුරවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔය විදිහට ගියොත් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම සම්පූර්ණ ප්‍රශ්න 10ටම උත්තර දෙන්න. හැබැයි මේ පාඩම් වල දන්නවනේ අනිවාර්යයෙන්ම වෙනකොට ඔයාලගේ ඉස්කෝලේ සහ පන්තිවල මීට අදාළ පාඩම් අනිවාර්යෙන් ඉවර කරලා තියෙන්නේ. හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ප්‍රශ්න 10ටම උත්තර දෙන්න පුළුවන්. වෙලාව කළමනාකරණය කරගන්න පුළුවන් මේ විදිහට කියොත්. මේක මගේ පන්තියේ යන ළමයි පාවිච්චි කරන මෙතඩ් එක. මේක අනිවාර්යයෙන්ම සාර්ථකයි. හරි. එහෙනම් යන්න අපි ප්‍රශ්න වලට. එතකොට කාලාන්තරය තිස්සේ වගේම ගිය අවුරුද්දේ පළවෙනි ප්‍රශ්නේ විදියට අහලා තියෙන ගණිත අභියෝගය. ගණිත අභියෝගනේ අහලා තියෙන ගණිත අභියෝගන මූලධර්ම භාවිතයෙන් සියලු n දානිකිල සඳහා 7n ඍණ 1 යන 6න් බෙදෙන බව සාධනය කරන්න. අපි පෙන්වන්න තියෙන්නේ 7n ඍණ 1 6න් බෙදෙනවා කියලා. හරි 7n ඍණ 1 6න් බෙදෙනවා කියලා පෙන්වන්න නම් අපිට පෙන්වන්න පුළුවන් මෙයා 6 ගුණාකාරයක් කියලා. මෙයා 6 ගුණාකාරයක් නම් එහෙනම් අනිවාර්යයෙන් 6න් බෙදෙන්න එපා. එතකොට ගණිත අභියෝගයේ මූලධර්ම වලින් කොහොමද මෙයා එකක් පෙන්වන්නේ? අපි ඉස්සෙල්ලාම පෙන්වන්න ඕනේ n සමාන 1ට ප්‍රතිඵලයේ සත්‍යය කියලා. පෙන්වනකොට එක ආදේශ කරනවා මෙයා. එතකොට 7 පළවෙනි බලය කියන්නේ ඇවිල්ලා 7යි 7 එකක් අඩු කළාම 6යි. මේක අපිට ලියන්න පුළුවන් 6 ගුණ කිරීම 1 කියලා. ඒ කියන්නේ n සමාන 1 වෙලාවට මේ ආපු උත්තරේ 6න් බෙදෙනවා. 6 6න් බෙදෙනවනේ. හරිද? නැත්නම් 6 ලියන්න පුළුවන් 6 ගුණාකාරයක් විදිහට 6 වරක් 1යි කියලා. හරිද? ඒ නිසා n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි. සත්‍ය වෙයි. හරි. ඊට පස්සේ අපි
මොකක් හරි නිකිලයකට ප්‍රතිඵලයේ සත්‍යය කියලා උපකල්පනය කරනවා. n සමානයි p ට ප්‍රතිඵලය නෙමෙයි අපි ඒකට ප්‍රකාශනය කියලා දෙනවා. මේක උපකල්පනයක්. n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය බව ප්‍රකාශනයේ සත්‍ය බව උපකල්පනය කරනවා. හැබැයි මේ p කියන එක අපි දැන් මේ ගානේ කොහෙවත් තිබ්බ එකක් නෙමෙයි අපි අතින් ලියපු එකක්. ඒ හින්දා මේ කොහේ හරි තැනකින් අපි ලියන්න ඕනේ p කියන්නේ කවුද කියලා. p කියන්නේ නිකිලයක්. මොනවා හරි නිකිලයක්. ධන නිකිලයක්. එතකොට n සමානයි p ට ප්‍රකාශනයේ සත්‍යයි නම් අපිට ලියන්න පුළුවන් 7p ඍණ 1 7p වෙනි බලය ඍණ 1 සමානයි 6යි ලැම්ඩා කියලා. ඒ කියන්නේ මේක සුළු කළාම හැදෙන්නේ 6 ගුණාකාරයක් කියලා ලියන්න පුළුවන්. n සමානයි p ට ප්‍රකාශනයේ සත්‍යයි නම්. ඒතකොට මේක ලැම්ඩා කියන්නේ මොකක් හරි එන නිකිලයක්. හරිද? ධන නිකිලයක්. 6 ගුණාකාරයක්. ඊට පස්සේ අපි වෙන්නන්න ඕනේ n සමානයි p ධන 1ට ප්‍රතිඵල ප්‍රකාශනයේ සත්‍ය බව. n සමානයි p ධන 1ට p ට සත්‍යය කියලා උපකල්පනය කරලා p ධන 1ට සත්‍යය කියලා පෙන්වන්න ඕනේ. හරි. එතකොට අපි ප්‍රකාශනය තමයි 7n ඍණ 1. එතකොට අපි n වෙනකොට දානවා මෙතෙන්දී p ධන 1 ඍණ 1 කියලා. මේකට වැඩේ හරි කියලා තමයි කියන්නේ. එතකොට මේව මේ දර්ශක සුළු කිරීම අපිට ලියන්න පුළුවන් 7p ධන 1 ලියන්න පුළුවන් 7p ගුණ කිරීම 7 කියලා. දර්ශකවලදී පාද සමානයි නම් දර්ශක එකතු වෙනවා. ඍණ 1. එතකොට අපි මේ 7p ඍණ 1ට ප්‍රකාශනයක් හදාගෙන තියෙනවා. කලින් n සමානයි p ට සත්‍යයි නම් කියලා මෙහෙම එකක් හදාගත්තා. එතකොට අපිට 7p වෙනුවෙන් මෙයාගෙන් අරන් ආදේශ කළ හැකියි. එතකොට 7p සමාන වෙනවා 6 ලැම්ඩා ධන 1ට. එතකොට මෙයා සුළු කළාම 4ක් 6 මෙතන 42යි ලැම්ඩා මෙතන 4ක් 1 ඇවිල්ලා 7යි ඍණ 1යි. එතකොට මෙතනින් එනවා 42යි ලැම්ඩා 4 ඍණ 1යි කියන්නේ ඇවිල්ලා 6යි. එතකොට මෙතනින් අපිට පුළුවන් 6ක් එළියට ගන්න. එතකොට මෙතන එනවා 7ක් ලැම්ඩා ධන 1යි කියලා. එතකොට මේ ආවේ 6 ගුණාකාරයක්ද? ඔව්. කොහොමද කියන්නේ? ලැම්ඩා කියන්නේ නිකිලයක්. එහෙනම් 7 නිකිලකෙන් ගුණ වුණාම හැදෙන නිකිලයක්. 1 කියන්නේ නිකිලයක්, නිකිලයකට නිකිලයක් එකතු වුණාම හැදෙන නිකිලයක්. එහෙනම් 6 වතාවක් නිකිලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 7 p ධන 1 ඍණ 1 කියන ප්‍රකාශනයේ 6න් බෙදෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා n සමානයි p ධන 1ට ප්‍රකාශනය සත්‍ය වේ. මම ඒකට පොඩ්ඩක් මෙහෙන් ලියන්න. එම නිසා ගණිතඥ වන මූලධර්ම මගින් එන්හි සියලු ධන නිකිල සඳහා ප්‍රකාශනයේ සත්‍යය. හරි. එතකොට මේ වගේ වගන්තියක් ලියන්න ඕනේ. හරිද? මේකම ලියන්න ඕනේ නැහැ. මේකේ තියෙන වචන ටික සේරම ඔයාලගේ භාෂාවෙන් ඔයාලට දැනෙන විදිහට ප්‍රකාශනයක් ලියන්න ඕනේ. අපි කියන්න ඕනේ n සමාන p ධන 1ට ප්‍රකාශනයේ සත්‍යයි. ඒ හින්දා n ගේ සියලු ධන නිකිල සඳහා ප්‍රකාශනයේ සත්‍යයි කියලා. එතකොට
මේ වගන්ති ලියන්න ඕනේ. මෙතන ලැම්ඩා කියන්නේ නිකිලයක් කියලා ලියන්න ඕනේ. මෙතන p කියන්නේ නිකිලයක් කියලා ලියන්න ඕනේ. මේවා ලකුණු හම්බ වෙනවා. ලකුණු පහ ගානේ දීලා තියෙනවා. ගණිතය කියන්නේ භාෂාවක්. ඒතකොට භාෂාවක් වුණාම ඒක ඉලක්කම් වලට වඩා අකුරු තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ලියන හැමදේම විස්තර ඇතුළු ලියන්න ඕනේ. ගානට මොනවද ආධුනිකයෙක් පාවිච්චි කරනවා නම් එයා කවුද කියලා කොහේ හරි විස්තර කරන්න ඕනේ. හරි. එතකොට මේකම මම මේක ගණිත අපි වෙන නිකන් මතක් කරගෙන යන ගණිත අපි කියන්නේ මොකද්ද කියලා. මේක වල ගොඩක් අය පාඩම ඉගෙන ගත්තට ගණිත අපි වෙන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුවද? ඒතකොට මේක කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේකේ එන්ගේ දාන්නේ කියලා සඳහා ප්‍රකාශන සත්‍යය කියලා ඔප්පු කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ කියන්නේ මෙහෙම මෙතඩ් එකක්. මේකෙදි ඉස්සෙල්ලා මෙන් සමානයි එකට නැත්නම් එන්ගේ මූලික සංඛ්‍යාවට ප්‍රකාශනයේ සත්‍යය කියලා පෙන්නනවා. ඊට පස්සේ n සමානයි p කියලා නිකිලයක් අරගෙන p ට ප්‍රකාශනයේ සත්‍යය කියලා උපකල්පනය කරලා p ට සත්‍ය වුණොත් p දාන එකට ඒ කියන්නේ ඊළඟ පදයටත් මේක සත්‍යය කියලා පෙන්නනවා. p ට සත්‍ය වුණොත් ඊළඟ එකටත් සත්‍යය කියලා. ඒ කියන්නේ මොකක් හරි නිකිලයකට මේක හරිනම් ඊළඟ නිකිලයටත් හරි කියලා පෙන්නනවා. ඒතර මේක උපකල්පනයක්. මොකක් හරි නිකිලයකට හරිනම් ඊළඟ එකටත් හරි. ඒතර අපි මේ වෙනකොට දැනට n සමාන 1ට මේක තක්කෙටම හරි කියලා තියෙනවා. එතකොට මේ කතන්දරදකින් කියන්න පුළුවන් එහෙනම් එකකට හරිනම් ඉස්සරහකටත් හරි. ඒ කියන්නේ එකට හරිනේ දැනට. එහෙනම් අපිට මේ දෙන්න පාවිච්චි කරලා කියන්න පුළුවන් එහෙනම් n සමාන 2ට හරි කියලා. එතකොට ආයෙ මේ දෙක පාවිච්චි කරලා කියන්න පුළුවන් දැන් n සමාන 2ට හරි. එතකොට මොකේකට හරි මේක නිවැරදි නම් ඊළඟ පදයටත් හරි. ඒ කියන්නේ n සමාන 2ට හරි නම් n සමාන 3ටත් හරි. n සමාන 3ට හරි නම් n සමාන 4ටත් හරි. n සමාන 4ට හරි නම් n සමාන 5ටත් හරි. ඒ විදිහට n ගේ සියලු ධන නිකිල සඳහා මේක හරියනවා. එතකොට ගණිතඥයෝනේ වෙන්නේ ඔය විදිහට. හරි. හරි. එහෙනම් අපි යන් ඊළඟ ගානට. ආවෘත වන ප්‍රදේශයේ වර්ගඵලය හොයන්න කියලා. එතකොට අපිට තීරණය කරන්න වෙනවා මොකද්ද මේ ආවෘත වන ප්‍රදේශය? මොකද්ද මේ හැදෙන තල රූපය? එතකොට ඒ තල රූපේ මොකද්ද කියලා තීරණය කරගෙන වර්ගඵලය හොයන්න වෙනවා. ඒ කියන්නේ මොකක් මෙලොව හැදෙන්නේ නැති තල රූපයක් ආවොත් එහෙනම් අපිට කැලල කඩලා ත්‍රිකෝණාසන නම් හොය වර්ගඵලය හොයලා ඒව එකතු කරලා තමයි සම්පූර්ණ තල රූපේ වර්ගඵලය හොයාගන්න වෙන්නේ. හැබැයි මේක එහෙම නැහැ. මේක කෙලින්ම කියනවා මේ ආවෘත වන ප්‍රදේශ ත්‍රිකෝණාශ්‍රයක් කියලා. ඒතර ත්‍රිකෝණාශ්‍ර වර්ගඵලය වන්න අපි දන්නවා අධික වැඩි කිරීම පල්ලෙන් එනවා කියන්නේ. එතකොට මේ දෙන්නගේ ප්‍රස්තාරය අඳිමු. හරි සිම්පල් කේස් එකක්. එතකොට ප්‍රස්තාරය අඳින්න ගන්නේ ඉස්සෙල්ලාම ඇඳ ගන්න ඕනේ කර්ණාකතය. කර්ණාකතරයෙන් දාම අක්ෂර නම් කරන්න ඕනේ. ඒවා ඉතින් පොඩි කාලේ කරන දේවල්. ඒ දැනුත් කරන්න ඕනේ. ඒවා ලකුණු දෙනවද නැද්ද කියන්නම් බෑ ඉතින්. දුන්නොත් හම්බෙන්නේ නැහැ. ලකුණු කරලා තිබ්බ නැත්තම්. හරි. එතකොට ඉස්සෙල්ලාම අදින ප්‍රස්තාරේ මෙයක්. එතකොට මාපාංක ප්‍රස්තාර අදින එක හරි ලේසි. මේවා අදින බේසික්ම විදි, ඒ කියන්නේ හරිම මැත්ස් සංකල්ප පාඩම පටන් ගද්දි මුල් කාලේ උගන්වනවා. ඊට පස්සේ කෙටි ක්‍රම උගන්වනවා. එතකොට දැන් මේ වගේ වෙලාවක අපි පාවිච්චි කරන්නේ කෙටි ක්‍රම. කොහොමද කෙටි ක්‍රමෙන් අදින ප්‍රස්තාරය ඉස්සෙල්ලාම බලනවා මාපාංක බිඳුවෙන් x කියලා. එයාව තීරණය කරනවා. මේ මාපාංක බිඳුවෙන් x කියලා x සමානයි 3. x 3 අදිශ කළාම මාපාංක බිඳුව වෙනවා. ඒතර අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ x සමානයි 3ෙන් ගහ ගන්නවා කඩේලා. කොහොමද? ඒතර මේ කඩේෙන් තමයි මේ ප්‍රස්තාරය හැරෙන්නේ. එතකොට මේ කඩේරින් මෙහා පැත්තේ ප්‍රස්තාරය හැසිරෙන්නේ එක විදියකට. මේ කඩේරින් මේ පැත්තට යනකොට ප්‍රස්තාරය හැසිරෙන්නේ තව විදියකට. එතකොට මේ කඩේරින් මේ පැත්තේදී ප්‍රස්තාරය සමීකරණය එකයි. මේ කඩේරින් මේ පැත්තේදී ප්‍රස්තාරය සමීකරණය තව වගේ. හරි. එතකොට ඒ ප්‍රස්තාර වල සමීකරණ හොයාගන්න ඕනේ. මේ පැත්තේදී හැසිරෙන්නේ කොයි වගේද කියලා. එතකොට මේ පැත්තේදී හැසිරෙන්නේ කොයි වගේද? මේ පැත්තේදී x වෙනුවෙන් ආදේශ වෙන්නේ 3ට වඩා අඩු වගේ. එතකොට අපි මේ සමීකරණය 3ට වඩා අඩු එක ආදේශ කරවලු මොකද වෙන්නේ කියලා මේ සමීකරණයට උදාහරණයක් වශයෙන් අපි ආදේශ කරමු 2 x නෝට 2. එතකොට 2න් 3ක් අඩු කළාම ඍණ 1යි. දැන් මාපාංක ඇතුළේ ඍණාගයක් හැදෙනවා. හරිද? එතකොට ඒ ඍණාගය අයින් කරන්න ඍණ එකේ මාපාංක කියන්නේ ධන 1යි. එතකොට ඒ ඍණ එක ධන 1ක් කරන්න අපි හිතනවා ඍණෙන් ගුණ කළා නම් හරි කියලා. එතකොට මේ පැත්තටදී ප්‍රස්තාරයේ සමීකරණය හැදෙන්නේ y සමානයි ඒ කියන්නේ
අපි එක්ස්ට්‍රා මොකක් හරි එකක් දාලා ඒක ඍණෙන් වැඩි කළාම තමයි උත්තරේ එන්නේ. ඒ කියන්නේ එක්ස්ට්‍රා දෙක ආදේශ කළාම දෙකෙන් තුනක් අඩු කළාම ඍණ එකයි. ඍණෙන් වැඩි වුණාම ධන එකයි. ඒ ධන එක අපි හදාගත්තේ මෙහෙම ඍණක් දාලා. හරිද? මෙතන මාපාංක තියෙනවනේ. දෙකෙන් තුනක් අඩු කළාම ඍණ එකයි. ඍණ එකේ මාපාංකේ ධන එකයි. හරිද? එතකොට ඒ ඍණ එක ධන එකක් කරගත්තේ ඍණෙන් වැඩි කරලා තමයි කියලා අපි හදාගන්නවා. ඒතර මේ හරියදී ප්‍රස්ථාරයේ සමීකරණය හැදෙන්නේ ඍණ x ධන 3 ධන 1. ऋण x धन 4 තුනට වඩා වැඩි එකක් ආදේශ කරනවා මෙයාගේ 4 ආදේශ කළොත් 4ෙන් 3ක් අඩු කරනවම එකයි. ඒතකොට එකේ මාපාංක එකමයි. ඒ කියන්නේ x මොකක් ආදේශ කළා 3ට වඩා වැඩි එකක් ආදේශ කළාම මේ මාපාංකෙ තිබ්බත් එකයි නැත්ත් එකයි වගේ සීන් එකක. ඒ කියන්නේ 3ට වඩා වැඩි එකක් ආදේශ කළාම කෙලින්ම අපිට දාන්න පුළුවන් x ඍණ 3 ධන 1 කියලා. මාපාංක තිබ්බත් එකයි නැත්ත් එකයි කොහොමද තියෙන්නේ ධනාගේ. इधर एक समान है इतना ऋण देख ऋण थोड़ा जाने के लिए ऋण देख सर एक ऋण देख हरी දැන් අපිට පුළුවන් ප්‍රස්තාරය අඳින්න ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ x සමාන 3 දී y එකගේ කීයද කියලා 3 3 අඩු කළාම බිඳුවයි බිඳුවට එකක් එකතු කරාම ඒකයි x සමාන 3 දී y එකගේ ඇවිල්ලා එකයි හරි එතකොට 3ට වඩා අඩුවගයක් යද්දී ප්‍රස්තාරයේ මෙන්න මේ සමීකරණය පිළිපදිනවා ඍණ x ධන 4 ඍණ x ධන 4 කියන්නේ මෙයාගේ අනුක්‍රමණය ඇවිල්ලා ඍණාගයක්. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ x අක්ෂය ධනිසාවත් එක්ක හදන්නේ මහා කෝණය. ඒක කියන්නේ ප්‍රස්ථාරයේ ඔහොම එන්නේ. මේ අතට එන්නේ. හරිද? මෙහෙම නෙමෙයි. මේ අතට. මහා කෝණයක් හදාගෙන ඉන්නේ x අක්ෂයත් එක්ක. හරිද? එහෙනම් අපිට කෙලිම හොයන්න පුළුවන් y අක්ෂය කපන තැන. x ට බිඳුව ආශ කළාම y අක්ෂය කපන තැන හොයාගත්තා. ඒ කියන්නේ x ට බිඳුව ආශ කළාම බිඳුවට 4ක් එකතු කළාම 4යි. y එකගේ ඇවිල්ලා 4යි. එහෙනම් හොම හරි ඊළඟ කෙලින්නේ කෙලින් වගේ එතකොට x 3ට වඩා වැඩි යන ආදේශ කරද්දී මේ සමීකරණය පිළිපදින්න අපේ ආදේශ කරමු 5 5න් දෙයක් අඩු කළාම 3යි එහෙනම් x සමානයි 5 දී y එකගේ ඇවිල්ලා 3යි 6 ආදේශ කළොත් x සමානයි 6 ආදේශ කළොත් 6න් දෙයක් අඩු කළාම 4යි x සමානයි 6 දී y එකගේ ඇවිල්ලා 4යි याद है हम लसनाई सामूहिकत्वයක් වෙනවා ඔහොම යන හරි ඊට පස්සේ මේ ප්‍රස්තාරය අඳින්න ඕන හරි දැන් මේවා මකාගෙන මේක උඩින් දාගමු ලස්සනට මොකද්ද මේ සමීකරණය y සමානයි ඍණ x ධන 4 මේක ඇවිල්ලා y සමානයි x ඍණ 2 හරි ඊළඟ ප්‍රස්තාරය අපි ඉගෙන පෑනකින් අදිමු එතකොට ඊළඟ දන්නේ තියෙන්නේ x සමානයි y සමානයි 5 ඍණ x ගේ මාපාංකය ඉස්සෙල්ලාම කරන්නේ මාපාංක ඇතුළේ බිඳුවෙන් x කගේ තීරණය කරනවා මේ මාපාංකේ බිඳුවෙන් x ට බිඳුව ආදේශ කළාම ඒ කියන්නේ මේ y අක්ෂය හරිද මේ මාපාංක බිඳුවෙන් x ට බිඳුව ආදේශ කළාම එතකොට x සමානයි බිඳුව හරහා යන්නේ y අක්ෂය. එතකොට මේ y අක්ෂයෙන් තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. හරි. එතකොට y අක්ෂයෙන් මේ පැත්තේදී ප්‍රස්ථාරය එක සමීකරණයක් පිළිපදිනවා. x සමානයි බිඳුව. ඒ කියන්නේ y අක්ෂයෙන් මේ පැත්තේදී ප්‍රස්ථාරය තව සමීකරණයක් පිළිපදිනවා. එතකොට මේ ප්‍රස්ථාර වල සමීකරණ අපි වෙන වෙනම මෙහෙවුවොත් කොහොමද? බිඳුවට වඩා අඩු වගේක් ආදේශ කරනවා ප්‍රස්ථාරයේ සමීකරණය. බිඳුවට වඩා අඩු වගේක් අපි ඍණ එක ආදේශ කළොත් x ඍණ එක ආදේශ කළාම ඍණ එකයි. ऋण के मापांक दाने के तो मेरे ते प्रस्तारे හැදෙන්නේ පහ ऋण x කියලා. ඒ කියන්නේ මාපාංකෙන් ධනාලගේ අගයක් හදන්න අපි මේ හම්බෙන x කියගේ ඍණෙන් වැඩි කරනවා. x ට ඍණ එක ආදේශ කළා ඒ යගේ ඍණෙන් වැඩි කරනවා. ඒතකොට තමයි මාපාංක හැදෙන්නේ. ඍණ එකේ මාපාංක ධන එකයිනේ. මෙතන x ට ඍණ එක ආදේශ කළාම ඍණ එක ඍණ එකෙන් වැඩි වුණාම ධන එක හැදෙනවා මේ වගේ. එහෙනම් y සමානයි මෙතන පහ ඍණෙන් වැඩි වුණාම ධන बिंदु में පැත්තක ආදේශ කරනවා x ට එක ආදේශ කළොත් කෙලින්ම එකයි එකේ මාපාංක කියන්නේ එකමයි. ඒතර මාපාංක තිබ්බත් එකයි නැතත් එකයි වගේ. එහෙනම් y සමානයි එතන පහරින x කෙලින්ම දෙන්නයි පාරින x කියලා. හරි. එහෙනම් මෙතෙන් මේ අක්ෂයෙන් තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. ඒතකොට අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ x සමානයි
බිඳුවේදී. ඒ කියන්නේ ප්‍රස්ථාරය මේ හැරෙන ලක්ෂ්‍යය මොකක්ද කියලා. x සමානයි බිඳුවේදී y ගියගේ x ට බිඳුව වශ කළාම 5 බිඳුවක් අඩු කරාම 5යි. ඒ කියන්නේ මෙන්න මෙතෙන් තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. එතකොට මෙතනින් මේ පැත්තේ ප්‍රස්ථාරය හසුරවන්නේ මෙන්න මේ සමීකරණය. y සමානයි 5 ධන x. හරි. අපි බලමු එයාගේ සමීකරණය හදන්න. එයාගේ ප්‍රස්ථාරය හදන්න. ඒ ප්‍රස්ථාරය අදින එක හරි ලේසි. කොහොමද දැන් මෙයාගේ අනුක්‍රමණය ගත්තොත් ධනාගය. ඒ කියන්නේ එයා x අක්ෂයත් එක්ක සුළු කෝණයක් හදාගෙන යන්නේ. ඒ කියන්නේ ප්‍රස්ථාරය යන්නේ මෙහෙම. ඒ කියන්නේ x අක්ෂය කපාගෙන ඔහොම යනවා. එතකොට x අක්ෂය කැපෙන තැන හොයාගත්තා නම් හරි. එහෙම අන්දහම ප්‍රස්ථාරය ලස්සනයි. x අක්ෂය කැපෙන තැන හොයාගන්න අපි කරන්නේ y ට බිඳුව ආදේශ කරනවා. x අක්ෂය කපන තැනදී y ගගේ බිඳුව එන්නේ. එතකොට y ට බිඳුව ආදේශ කළාම x සමානයි ඍණ 5යි. x සමානයි ඍණ 5. ඒ කියන්නේ x සමානයි ඍණ 5දී y ගගේ ඇවිල්ලා බිඳුවයි. එහෙනම් මෙන්න මෙතන තමයි ওই ප්‍රස්ථාරය යන්නේ. හරි. ඊට පස්සේ මේ පැත්තේදී මොකද වෙන්නේ? මේ පැත්තේදී x සමානයි බිඳුවට වැඩි යගයක් ආදේශ වෙද්දී x ට බිඳුවට වැඩි යගයක් ආදේශ වෙද්දී සමීකරණය හසුරවන්නේ මේ සමීකරණය. හරි. එතකොට අපි මෙයාගේ ප්‍රස්ථාරය තමයි අඳින්න ඕනේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය ඇවිල්ලා ඍණාගයක්. ඒ කියන්නේ එයා x අක්ෂයත් එක්ක මහා කෝණයක් හදන්නේ. ඒ කියන්නේ ඔහොම x අක්ෂය කපාගෙන තමයි යන්නේ. එහෙනම් x අක්ෂය කපාගෙන යනවා නම් අපිට x අක්ෂය කැපෙන තැන හොයාගත්තා නම් ලස්සන ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඒතකොට x අක්ෂය කැපෙන තැන කොහොමද හොයාගන්නේ? y ට බිඳුව ආදේශ කළා. මොකද x අක්ෂය කැපෙන තැනදී y ගියගේ බිඳුව. එහෙනම් ඍණ x මේ පැත්තට ගත්තාම x සමානයි 5. එහෙනම් x සමානයි 5 දී y ගියගේ බිඳුව. x සමානයි 5 බිඳුව. ඔන්න ඔත. එහෙනම් මෙයා කොහොමද? හරි කෙලින් ඉරි ගන්න බෑ. ඒක හරි අමාරු වැඩක්. එතකොට මෙන්න මේ හැදෙන එක්කෙනා කොහොම එක්කෙනෙක්ද? මේ හැදෙන එක්කෙනා ඇවිල්ලා ඍජු කෝණාශ්‍රයක් කියලා තමයි කියන්නේ. ප්‍රස්ථාර දෙකෙන් ආවෘත වන ප්‍රදේශ ඍජු කෝණාශ්‍රාකාර ප්‍රදේශ වර්ගඵලය හොයන්න කියලානේ කියන්නේ. හරි ප්‍රස්ථාර දෙක ඇඳලා පස්සේ අපිට වර්ගඵලය හොයාගන්න පුළුවන්. අපි දන්න මෙතන කණ්ඩාංගය දන්නවා. මෙතන කණ්ඩාංගය ඇවිල්ලා බිඳුවේ 5. මෙතන කණ්ඩාංගය නෝනේ නේ. මෙතන කණ්ඩාංගය දන්නවා. ඒක ඇවිල්ලා 3 1. හරි. ওই දෙක දන්නවා. අපි තව මේ එක කණ්ඩාංගයක් හොයාගත්තා නම් වර්ගඵලය හොයාගන්න පුළුවන්. එතකොට මේ දිගයි එහෙම දැනගත්ත හැකි. මෙතන කණ්ඩාංග හොයාගමු. මෙතන කණ්ඩාංග හොයාගන්න පුළුවන්. මේ සමීකරණය අලද සමගාමී විසඳුව. එතකොට දැන් මේ සමීකරණ හොයාගත්ත එක හරි වාසි. මේ රේඛාවේ සමීකරණය අපිට ආයි y සමානයි කීයද 5 ධන x කියලා. හරි මේ දෙන්න විසඳුවම සමගාමී විදිහට විසඳුවම මෙතන කණ්ඩාංගය. රේඛා දෙක ඡේදලක්ෂය කණ්ඩාංග වහන්නේ රේඛා දෙක සමගාමී විසඳුව. එතකොට y සමානයි 5 ධන x. එක්කෙනෙක් අනිත් එක y සමානයි ඍණ x ධන 4. මේ දෙන්න සමගාමී විදිහට විසඳනවා. 1යි 2යි කියලා දාගෙන මේ දෙන්න අඩු කරොත් y අයින් වෙනවා. y ගෙන් y අඩු වුණාම බිඳුවයි. මෙතන 5න් 4ක් අඩු වුණාම 1යි. x ගෙන් ඍණ x අඩු වුණාම 2x. එහෙනම් x සමානයි ඇවිල්ලා ඍණ භාගය. හරි x සමානයි ඍණ භාගය අරන් ඇවිල්ලා මේ කාගේ හරි ආදේශ කළාම y එකගේ හොයාගත්තා. අපි එකේ ආදේශ කරමු. එතකොට එන්නේ 5 ඍණ භාගය. දෙකෙන් 9 කියලා. එතකොට මෙතන කණ්ඩායම් කියනවා එහෙනම් ඍණ භාගය දෙකෙන් 9. එතකොට හරි. එතකොට මෙතන කණ්ඩායම්ගේ දන්නවා කියන්නේ මේ රේඛාවේ දිග හොයාගත්ත හැකි. අපි මේකට අකුරු හතරක් දාගමු. ABCD කියලා. අපිට AD දිග හොයාගන්න පුළුවන්. AD දිග එන්නේ එතකොට මේ කණ්ඩායම් අතර පරතරයෙන් AD දිග හොයාගත්ත හැකි. කණ්ඩායම් අතර පරතරය ගන්න කොහොමද? x කණ්ඩායම් වෙනසේ වර්ගය දෙන y කණ්ඩායම් වෙනසේ වර්ගයේ වර්ගමූලය. x කණ්ඩායම් වෙනස. ඍණ භාගය ඍණ 3. යාගේ වර්ගය. ධන y කණ්ඩායම් වෙනස. දෙකෙන් 9 ඍණ 1.
මෙතන දෙක පොදු හරය කරගත්තොත් එතන එනවා 2න් 7ක් එයාගේ වර්ගය. මෙතන දෙක පොදු හරය කරගත්තොත් එතන එනවා 2න් 7 එයාගේ වර්ගය. එතකොට 2න් 7 වර්ගය 2 යමින් හින්දා 2න් 7 වර්ගයක් එළියට ගත්තා. එතකොට ඒක වර්ගමූල වෙලා නෙන්නේ. එතකොට 2න් 7යි. ඒක වර්ගමූල ඇතුළේ ඉතුරු වෙනවා. මෙතන ඍණ 1 වර්ගය කියන්නේ 1යි. මෙතන 1 වර්ගය කියන්නේ 1යි. 1 1 2යි මූල 2යි. එතකොට මේ මූල දෙකට මෙතන 2කින් එක මූල 2ක් අයින් වෙනවා. එතකොට එතන එනවා 7ට මූල 2යි. AD දිග හරි. අපිට DC දිගත් ඔය වගේ හොයාගත්ත හැකියි. හරිද? x කණ්ඩාංග වෙනසේ වර්ගය. y කණ්ඩාංග වෙනසේ වර්ගය. 2න් 9 ඍණ 5. එතන ඍණ භාගයේ බිඳුවක් අඩු වුණාම ඍණ භාගයේ වර්ගය. ඍණ භාගයේ වර්ගය කියන්නේ ධන භාගයේ වර්ගයම තමයි. මෙතන පොදු හරය 2 කරගත්තොත් 2 5 10යි 9න් 10ක් අඩු වුණාම ඍණ 1. ඍණ භාගයේ වර්ගය. එතන ඍණ භාගයේ වර්ගය කියන්නේ ඉතින් ධන භාගයේ වර්ගයම තමයි. එතකොට එතන 2කින් 2 වර්ගයක් ඊට ගත්තා. ඒක ඊට ගත්තාම වර්ගමූලය වෙලා ඉන්නේ කියන වර්ගය නැති වෙලා ඉන්නේ. එතකොට මෙතන එකක් ඉතුරු වෙනවා මෙතනින් එකක් ඉතුරු වෙනවා 1 1 2. එතකොට මේ මූල දෙකට මෙතන දෙකෙන් එක මූල දෙකක් අයින් වෙනවා. එකේට මූල දෙකයි කියලා. ඔන්න දිගාව මෙච්චරයි 4ට මූල දෙකයි කියලා පළලාව 1ට මූල දෙකයි. එහෙනම් අපිට වර්ගඵලය ලියන්න පුළුවන්. වර්ගඵලය කියන්නේ එක දිග වැඩි කිරීම පළ. 7ට මූල දෙක වැඩි කිරීම 1ට මූල දෙක. මෙතන මූල දෙක කියනවා 2. හරි. 7ට 2යි. මේක ලස්සනයි දැම්මොත් වර්ගඵලයක් නොහොයන්නේ වර්ග ඒකක 2න් 7යි කියලා. හරිද? සෙන්ටිමීටර් මීටර අනම්මනම් නෑ කණ්ඩායම තලයක නේ හොයන්නේ. එතකොට 2න් 7යි වර්ග ඒකක නැත්නම් වර්ග ඒකක 2න් 7යි. මේක ජීවනාංශයක් කියලා දීලා තියෙන හින්දා හොඳයි. නැත්නම් මගේ රූපේ හැටියට ඒකේ මිලෝ වැඩයක් නැහැ. හරි. හරි. එහෙනම් අපි යන් ඊළඟ ගන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ අපි කතා කරන්නේ සංකීර්ණ සංඛ්‍යා. එතකොට ගාන දෙන්න මෙහෙමයි. මේ දෙන්න සපුරන ඉසෙට් ඉන්න ප්‍රදේශය මේ දෙන්නම සපුරන ඉසෙට් ඉන්න ප්‍රදේශය ආගම් සටහනක අඳුරු කරලා පෙන්වන්න. ඉස්සෙල්ලාම කියන ඕක. මේක සහ මේක යන අසමානතා සපුරාලන ඉසෙට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය වලින් සමන්විත ප්‍රදේශය ආගම් සටහනක අඳුරු කරන්න. ඊට පස්සේ යනවා මේ ඉසෙට් ගේ මාපං කියලා ගන්න පුළුවන් ලොකුම අගය මොකක්ද කියලා. විශාලතම අගය මොකක්ද කියලා අහනවා. හරි. එතකොට ඉස්සෙල්ලාම මේ දෙන්නගෙන් නිරූපණය වන ඉසෙට් හරි ඉන්න ප්‍රදේශය අඳුරු කරන්න ඕන. හරි ඉස්සෙල්ලාම මේක පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. දැන් පළවෙනි කතාවේ කියන්නේ ඉසෙට් ඉන්න දෙකේ මාපංකය දෙකට වඩා අඩු. එතකොට මෙයා අපි ගත්තොත් දෙකට සමාන හෝ ඊට වඩා අඩු. මේ ප්‍රදේශය හොයාගන්න අපි කරන්නේ මෙහෙම වැඩ. මේ ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාව ලියනවා. ඔහොම ඉසෙට් වල x ධන y යි කියලා ගන්නවා.
Z සංකීර්ණ සංඛ්‍යාව ගැන ඕක කියනවා. එහෙනම් Z වෙනුවට දාන්න පුළුවන් නේ. x ධන y i කියලා. ඍණ 2යි. මේ දෙන්නගෙන් i වයින් කරගත්තොත් අපිට එනවා y ඍණ 2 i. ඔව්. එතකොට සංකීර්ණ සංඛ්‍යාවක මාපාංක කියලා කියන්නේ තාර්කික සංඛ්‍යාවේ වර්ගය දෙන අතාර්කික සංඛ්‍යාවේ වර්ගයේ වර්ගමූලය. වර්ගමූලය අයින් කරන්න දෙපැත්තම අල්ලගෙන වර්ග කළේ. එතකොට එනවා ඔහොම එක. හරි. එතකොට මේක මොකද්ද කියන්නේ? මේක කියන්නේ මේ Z සංකීර්ණ සංඛ්‍යාවේ පතේ කරන විස්තරයත් තමයි මේ දීලා තියෙන්නේ. හරිද? ඇතර මේක දිහා බලුවම මේ ඉන්නේ වෘත්තයක සමීකරණය. හරිද? කේන්ද්‍රයේ කණ්ඩායමක තියෙනවා බිඳුවේ 2. අරය 2ට සමානයි නැත්නම් 2කට වඩා පොඩි. හරි. අපි එතකොට ඇන්දෝත් මේ අක්ෂ නම් කරන්න ඕනේ. මේක තාත්වික අක්ෂය. මේවා z අක්ෂ y අක්ෂ sorry x අක්ෂ y අක්ෂ නෙමේ තාත්වික අක්ෂයයි අතාත්වික අක්ෂය. හරි. කේන්ද්‍රයේ කණ්ඩායම මොකක්ද දෙන්නේ? මේ z ගේ පතේ යන්දින්නේ. එතකොට අපි z කියලා ගත්තේ x ධන y i. එතකොට මේ දෙන්න x සහ y ඉන්න සමීකරණයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක වෘත්තයක සමීකරණයක්. එතකොට මේක මේ z ඉන්න මේ වෘත්තයක් සම්බන්ධව තමයි z ඉන්නේ. එක්ක වෘත්තයේ පරිධිය මත නැත්නම් වෘත්තයක ඇතුලේ. ඒක අපි යන්දාම බලමු හරියටම. කේන්ද්‍රයේ කණ්ඩායම ඉන්නේ බිඳුවේ 2. මේ තියෙන බිඳුව. ඔය තියෙන 1. මේ තියෙන 2. ඕක තමයි කේන්ද්‍රයේ කණ්ඩායම. අරය එක්ක දෙකට සමානයි නැත්නම් දෙකට වඩා අඩුයි. හරි. එහෙනම් කේන්ද්‍රයේ කණ්ඩාංක බිඳුවේ 2 වෙච්ච අරය එකක 2ක් වෙච්ච වෘත්තය තමයි අපි අඳින්න ඕන. හරිද? එතකොට x කියන y කියන නිරූපණය වෙන්නේ z. කේන්ද්‍රයේ කණ්ඩාංක බිඳුවේ 2 අරය වුණ 2ක් කරගත්තා. ඔහොම එනවා. හරිද? අරය 2යි. එතකොට මේ ප්‍රමාණය 2යි 1 2 1 හරි. එතකොට මේ ටික මෙතෙන්ට 2 වෙන්න ඕන. ඒ කියන්නේ මේ කොහේ හරි ඉන්නවා 1. මෙතනත් 2 හැදෙන්න ඕන. 2 කියන්නේ ඇත්තටම ඍණ 2. මෙතන ඍණ 1. මෙතන අර එකක 2යිනේ. ඒ කියන්නේ මෙතන කණ්ඩායමක ඇවිල්ලා 4 වෙන්න ඕන. ඒ කියන්නේ මේ හරි ඉන්නවා 3. හරි. එතකොට z කියන්නේ x සහ y. එතකොට මේක වෘත්තයක් නිරූපණය කරන සමීකරණයක්. කියන්නේ අර එක්ක 2 වෙන්න පුළුවන්, දෙකට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ z ඉන්නේ එක්ක මේ පරිධිය උඩ වෘත්තයේ පතේ උඩ. නැත්තම් දෙකට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක වෘත්තය ඇතුලේ ඉන්නත් පුළුවන්. හරිද? එතකොට පරිධිය උඩ හරි ඇතුලේ හරි තමයි z ඉන්නේ. එතකොට z ගැන තව කතාවක් මෙතන කියනවා යාගේ ආග්ගි z. ඒ කියන්නේ විස්තරය. z තව එකෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සම්පූර්ණ සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය බිඳුවයි පයි බෙදීම 6 අතර තියෙනවා. හරිද? එතකොට මේක ආගම් සටහන නිරූපණය කරන්න කලින් මේක පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙම. හරිද? z ධන 2යි මූල 3 පයි බෙදීම 6. හරිද? මේවා අඳින්න කලින් මේක අපි ලියනවා මේ ෆෝමැට් එකට තියාගත්තාම හරි. z ඍණ කියලා තියාගත්තාම හරි. එහෙම කියලා ලියාගත්තාම මේක බොහොම පාසුවෙන් අඳින්න පුළුවන්. කෙටි ක්‍රම තියෙනවා. හරි. ඔයාලා මේක අනිවාර්යයෙන් ඉගෙන ගන්න තියෙන නැති සාමාන්‍යයෙන් මේ විදිහට තමයි මේක අඳින්නේ. හරි. අනිවාර්යයෙන් මේ මැදේ ඍණ ලකුණක් හදා ගන්න ඕනේ. ඒතකොට ඍණ ලකුණක් හදාගන්න මෙතෙන්ට ඍණ ලකුණ දාගත්තාම හරි. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම නිරූපණය ලකුණු කරන්නේ මෙයාව. ඍණ 2යි මූල 3. මෙයා තාත්වික අක්ෂයේ සංඛ්‍යාව. එතකොට ඍණ 2යි මූල 3 කියන්නේ ඍණ 2කට වඩා මෙහා පැත්තේ ඉන්නේ. හරි. එතකොට මේ කොහරි ඍණ 2යි මූල 3. හරි.
එතකොට ඔතන ඉඳන් තමයි මේ යන්නේ. එතකොට මේක උඩ තමයි Z ඉන්නේ. එතකොට හිතන්න මෙතන Z හිටියා කියලා. එතකොට Z ඍණ 2යි මූල 3 කියන්නේ මේ ප්‍රමාණය. හරි. අපි දන්නවනේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ආකර්ණ රේඛාවේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය හම්බ වෙනවා. හරි. එතකොට මේ පතේ උඩ තමයි Z ඉන්නේ. හරි. එතකොට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක හරියටම මේ කොතනින්ද යන්නේ කියලා. ඒක පොඩ්ඩක් හොයාගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ Z ගේ විස්තරය 0.5 අතර තියෙනවා. හරිද? බිඳුව කියන්නේ කෙලින්ම තාත්වික අක්ෂයේ උඩ 5/6 කියන්නේ මේ කොනේ 5/6. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශය ඇතුලේ තමයි ඔය ඉන්න Z ඉන්නේ. හරිද? එතකොට හරියටම මම කපන තැන පොඩ්ඩක් බලමු තාත්වික අක්ෂයේ කපන තැන. ඒක කොහොමද හොයාගන්නේ? මේ ඇවිල්ලා ඍජුකෝණික ත්‍රිකෝණයක් නේ. මේක ඇවිල්ලා ඍජුකෝණික ත්‍රිකෝණයක්. මෙතන කොනේ 5/6. මේ විශාලත්වය දන්නවා. එහෙනම් අපිට මේ උස පොඩ්ඩක් හොයාගන්න පුළුවන්. අපි දන්නවා ඇවිල්ලා tan 5/6 කියන්නේ කීයද කියලා. tan කියන්නේ සම්මුඛ පාදයකදී බද්ධ පාදයන් පැත්තට ගත්තොත්. අපි මේ උස ගමු y කියලා. බද්ධ පාදය අපි දන්නවනේ 2යි මූල 3යි කියලා. tan 5/6 කියන්නේ 1ට මූල 3යිනේ. tan 30. ඒතර මූල 3ට මූල 3 ගියාම y සමානයි 2යි කියලා. එහෙනම් මේ විදිහට ත්‍රිකෝණ ත්‍රිකෝණයක් තියෙන සම්මුඛ පාදයේ සම්මුඛ පාදයේ උස දෙකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ රේඛාව යන්නේ දෙක හරහා. ඔහොම. එතන 5/6. එතකොට Z ඉන්නේ මේ ප්‍රදේශය ඇතුලේ ඕනෑම තැනක. හරි. 0.5/6 හරිද? 5/6 තමයි එයාට ගන්න පුළුවන් ලොකුම විස්තරය ඒ වෙලාවේ. හරි. එතකොට දැන් අපිට කියන්නේ මේක සහ මේක කියන අවස්ථා දෙකම සපුරන ඉසෙඩින ප්‍රදේශය ලකුණු කරන්න කියලානේ. ඒ කියන්නේ රවුම ඇතුලේ ඉන්නත් ඕනේ, එක්ක රවුමේ පරිධියේ ඉන්නත් ඕනේ, සහ මෙන්න මේ සීමාවට යටත් වෙන්නත් ඕනේ. එහෙනම් මෙන්න මේ ප්‍රදේශය තමයි ඔය කියන ඉසෙඩ් ඉන්නේ. ඒ කියන්නේ ඔය අපි අඳපු ආගම් සටහන් දෙකටම පොදු ප්‍රදේශය. හරි. ඒතකොට ඔය ප්‍රදේශය තමයි ඉසෙඩ් ඉන්නේ. එහෙනම් මෙතෙන්ද ඉසෙඩ් ගන්න පුළුවන් ලොකුම අගය මොකක්ද කියලා අහනවා. එතකොට මෙතෙන්ද ගන්න පුළුවන් Z ගේ මාපාංකයේ ලොකුම අගය කියන්නේ මෙන්න මේ රේඛාවේ දිග. හරි. මේක තමයි දුරින්ම ඉන්න එක්කෙනා. දුරින්ම ඉන්න ලක්ෂය. ඔය අවස්ථාව සපුරාලමින් දුරින්ම ඉන්න ලක්ෂය. එතකොට Z ගන්න පුළුවන් ඈතම අගය මේක. හරි. එතකොට Z ගේ මාපාංකයට ගන්න පුළුවන් ලොකුම අගය කියන්නේ මේ රේඛා ඛණ්ඩේ දිග. එතකොට ඒක හොයාගන්නේ කොහොමද? මෙතන අපි දන්නවා 5/6යි කියලා. එතන 5/6යි මෙතන 90යි නම් මෙතන 5/3ක් එන්න ඕනේ. එතන 5/3ක් එනවා කියන්නේ මෙන්න මේ කෝණේ එන්න ඕනේ. මෙතන 60යි කියන්නේ මෙතන 120ක් එන්න එපේ. එතකොට ඊට අමතරව අපි දන්නවා මේක වෘත්තයක්නේ. එතකොට මේක අරයක්, මේක අරයක්. අරේ අගේ දෙකයි මේක අරයක්, මේක අරයක්. එතකොට මේ ත්‍රිකෝණය ඇවිල්ලා සමදීපාද ත්‍රිකෝණයක්. හරි. මේක ඇවිල්ලා සමදීපාද ත්‍රිකෝණයක්. එතකොට සමදීපාද ත්‍රිකෝණයක මෙන්න මේ විදිහට මේ කෝණේ සමච්ඡේදන වෙන විදිහට හරිද රේඛාවක් ඇන්දොත් මක් වෙනවද අර ඒ කාලේ ඔලෙවල් කාලේ ඉගෙනගෙන තියෙනවා හරිද මේ රේඛාව සමාන කැලි දෙකකට කඩා ගන්න පුළුවන් මේක අර මොකද්ද ඔයාලා සමදීපාද ප්‍රමේයද ඔයද ඔක ඒ සමදීපාද ප්‍රමේය නෙමෙයි මේ ඒ ළඟ යන ප්‍රමේයක මේක සාධනය කරලා තියෙනවා හරිද මේ කෝණේ සමච්ඡේදන වෙන විදිහට රේඛාවක් ඇන්දොත් මේක මේ රේඛා දෙක සමාන කැලි දෙකකට කැඩෙනවා මෙතන කොනේ 90කුත් වෙනවා හරිද එතකොට මෙතන 90යි sorry මෙතන 60යිනේ සම සම්පූර්ණ කෝණ 120යි එතකොට මේ කෝණේ සමච්ඡේදන වෙන විදිහට මේ රේඛා ඛණ්ඩය යන්නේ එතකොට මේ කෝණය ඇවිල්ලා වෙනවා 60 මේ කෝණෙත් ඇවිල්ලා එනවා 60 120යි මේකගේ දෙකයිනේ එතකොට මේක 60යිනේ එහෙනම් මේ රේඛා ඛණ්ඩය දිග ගන්න පුළුවන් 2යි sin 60යි කියලා. මේක ඇවිදික ගන්නත් පුළුවන් 2යි sin 60යි කියලා. එහෙනම් මේ සම්පූර්ණ රේඛා ඛණ්ඩේ නැත්නම් Z ගේ මාපාංගයේ ලොකුම අගය අපිට ගන්න පුළුවන් 2යි sin 60 එකතු කිරීම 2යි sin 60. ඒ කියන්නේ 4යි sin 60.
sin 60 කියන්නේ මුල 3 බෙදීම 2. ඒ කියන්නේ 2යි මුල 3යි. හරි. ඒ කියන්නේ 2යි මුල 3යි. හරි. එතකොට ඔය ටික තියෙන්නේ. මාව හොයද්දි අපිට කරන්න පුළුවන් ඉස්සෙල්ලාම කරන්න පුළුවන් දේ තමයි මේක x ගේ අරන් ඇවිල්ලා මේකේ ආදේශ කරලා බලන එක. එහෙම කළාම ලස්සන උත්තරයක් එනවා නම් ඇත්තටම කිසි අවුලක් නැහැ. x ගේ අරන් ඇවිල්ලා මේකේ ආදේශ කළොත් 4නේ. 4න් 3ක් අඩු කරාම 1යි. එකේ වර්ගමූල කියන්නේ 1යි. එක අඩු කිරීම කියන්නේ බිඳුවයි. එතන උඩ බිඳුවක් සෙට් වෙනවා. 4න් 4ක් අඩු කළාම බිඳුවයි. බිඳුව වර්ග කියන්නේ බිඳුවයි. බිඳුව බෙදීම බිඳුවක් වෙනවා. බිඳුව බෙදීම බිඳුව අර්ථයක් වෙන්නේ නැහැ. හරිද? සීමාවේ බිඳුව බෙදීම බිඳුව කියන්නේ ඉතා කුඩා ගයක් ඉතා කුඩා ගයකින් බෙදෙනවා. හරිද? ඒතකොට කුඩා ගය අතරක් තියෙනනේ මොකද්ද ලොකුම කුඩා ගය මොකද්ද පොඩිම කුඩා ගය කියලා. එතකොට ඒක හරියට දන්නේ නැතුව අපිට සීමාව කොයි වගේද කියලා ප්‍රකාශ කරන්න බෑ. ඒ හින්දා බිඳුව බෙදීම බිඳුවක් આવොත් සීමාවේදී ඒක එච්චර සීමාවේදී ඒක අර්ථ දෙක වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේකට වෙන වෙන විදි දාලා බලනවා මොකද කරන්න පුළුවන් කියලා. එතකොට මෙහෙම වර්ගමූල කැලීද්දී ඔයාලා දන්නවා ඇති අර ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරනවා. එතකොට අපිට ඉස්සෙල්ලා මේ වගේ වැඩක් කරලා මේ වර්ගමූල කැලල පොඩ්ඩක් සරල කරගන්න පුළුවන්. මේකේ ප්‍රතිපදයෙන් ඒ කියන්නේ x ඍණ 3 වර්ගමූලය ධන 1. ඒකෙන් උඩ යටයි වැඩි කරනවා. හරිද? තිබ්බත් නෑ වගේනේ කැපිලා යනවා. එතකොට මේ ප්‍රතිපදයෙන් වැඩි කරගන්න එකේ ප්‍රධාන වාසිය තමයි මෙහෙම කළාම අර වර්ග දෙකක අතරේ සාධක වගේ සෙට් වෙනවා. එතකොට මේ සෙට් වෙලා තියෙන්නේ ඒ වගේ. A ඍණ B A ධන B වගේ. එතකොට A ඍණ B ගුණ කිරීම A ධන B තිබ්බම අපේ වර්ග දෙකක අතරේ ප්‍රකාශනයක් විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ A වර්ගය ඍණ B වර්ගය වගේ ලියන්න පුළුවන්. මේ කියන්නේ අපිට මේක ලියන්න පුළුවන් x ඍණ 3 වර්ගය ඍණ 1 වර්ගය කියලා. පහම. මෙතන ඉන්නවා sin x ගේ වර්ගමූලය ඍණ 2. මට කියන්න බැරුණා කලින් ගානේ මොකක්ද ඒක තිබ්බේ අර 93යි කියලා පෙන්වන්න තිබ්බේ. හරි. ඒකේ අර මට කියන්න බැරි වුණා. ඒකේ අපි ගත්තේ 9C කීයද මතක නැහැ. හරි ඔහොම 9C මොකක් හරි එකයි ධන 9C මොකක් හරි එකයි. ඊට පස්සේ අපිට තියෙන පිටුතර 93යි කියලා පෙන්වන්නනේ. එතකොට දැන් මේක දාලා සමානයි 93යි කියලා දාන්න එපා. හරිද? මේකේ මොකක් හරි අතරමැදි පියවරක් වල සුළු කරන්න ඕනේ. සුළු කරලා තමයි 93යි කියලා දාන්න ඕනේ. මේ මොකද මේකේ උත්තරේ 93යි කියලා පෙන්වන්න තියෙන හින්දා එයාලා අනිවාර්යෙන් අතරමැදි සුළු කිරීමේ පියවරක් බලාපොරොත්තු වෙනවා. ඒකට ලකුණු හම්බ වෙනවා අනිවාර්යෙන්. මොනවා මාර්කින් එක කරගෙන බලන්න. හරි ඒ හින්දා මේක අරගෙන කෙලින්ම 93 දාන්න බෑ. මෙහෙම පෙන්වන්න කියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම අතරමැදි සුළු කිරීමේ පියවරක් තියෙනවා. හරි එහෙනම් නිකන් ලකුණු නාස්ති කරගන්න ඕනේ. يعني කාබන් පොඩ්ඩයි යන්නේ. ඒ ටික සුළු කරලා පෙන්වන්න ඕනේ. අඩු අවම වශයෙන් එක පියවරක් වල. හරි ආයෙ මෙතෙන්ට. එතකොට මෙයාගේ කොහොමද එන්නේ x ඍණ 3 වර්ගමූලය වර්ගය කියන්නේ වර්ගමූලය ගැලවිලා යනවා. එතකොට එන්නේ x ඍණ 3යි කියලා. මෙතන එකේ වර්ගය කියන්නේ 1. එතකොට ඍණ 3යි ඍණ 1යි කියන්නේ මම මෙහෙම කපලා දාන්නම්. ඍණ 3යි ඍණ 1යි කියන්නේ ඍණ 4. මෙතන x ඍණ 4 වර්ගය. මෙතන ආවේ x ඍණ 3 වර්ගමූලය ධන 1. දැන් පේනවද කැපිලා යනවා එක තැනකින්. මෙතන x ඍණ 4ට මෙතන x ඍණ 4 වර්ගයෙන් එක්කෙනෙක් ගැලවෙනවා. හරි. එතකොට මෙතන උඩ ඉන්න එක්කෙනා එකයින් ඉන්නේ. එක sin ගෙන් ගුණාම sin
වර්ගමූල x ඍණ 2 යට ඉන්නවා x ඍණ 4 ආයි ඉන්නවා x ඍණ 3 වර්ගමූලය ධන 1. හරි. දැන් මොකක්ද වෙන්නේ? ආයි එක්ස්ට්‍රා 4 ආදේශ කළොත් මොකක් කරනවද කියලා මෙතන එක්ස්ට්‍රා 4 ආදේශ කළාම 4 වර්ගමූල කියන්නේ 2යි 2ෙන් 2ක් අඩු වෙනවා බිඳුවයි. sin බිඳුව කියන්නේ බිඳුවයි. මෙතන එක්ස්ට්‍රා 4 ආදේශ කළොත් 4ෙන් 4ක් අඩු කළාම බිඳුවයි. එතකොට බිඳුව වේදිය බිඳුවක් එන්නේ ආය අර්ථ දක්වන්නේ නැහැ. එතකොට මොකද්ද කරන්න පුළුවන්? ආය අපිට පුළුවන් අර sin x වෙදීම x වගේ පදයක් හදාගන්න. ඒක සීමාව ආසන්න වෙනවනේ එකට. ඒ හින්දා මේ වගේ කෙනෙක් යට හදාගන්න ඕනේ. එතකොට ඒකත් කළ හැකියි. මෙයා වර්ග දෙකාන්තරයේ සාධක කෙරෙනවා. මෙතන ඉන්නේ නැත්තන වර්ගමූල x ගේ වර්ගය ඍණ 2 වර්ගයනේ. අර වර්ග දෙකාන්තරයේ සාධක කරනවාම යට වෙනවා වර්ගමූල x ඍණ 2යි වර්ගමූල x ධන 2යි කියලා. ආයෙ අද සාධකයක් ඉන්නවා. මෙතන වර්ගමූල දෙකක් දාලා ඉස්සෙන්. එතකොට මෙන්න මේ දෙන්නගේ සීමාව. ඒක යනවා කාටද? එකට. හරිද? අපිට ඒකේ තියරිය තියෙන්නේ කොහොමද? limit x ගේ බිඳුවට ආසන්න වෙනකොට sin x බෙදීම x තිබ්බොත් එයාගේ එකට ආසන්න වෙනවා කියලා. x බිඳුවට යද්දි. හැබැයි මේකේ ඉන්නේ x 4ට යනවා කියලා. හරිද? එතකොට ඇත්තටම මෙතන x ගේ බිඳුවට යනවා කියලා නෙමෙයි කියන්නේ. මෙන්න මෙතන ඉන්න අගයන් දෙක බිඳුවට ආසන්න වෙනවා. මෙන්න මෙතන ඉන්න අගයන් දෙක බිඳුවට ආසන්න වෙනවා. මේ සමස්ත සීමාව එකට යනවා. එතකොට දැන් මේකෙදි වෙන්නේ ඒකනේ. මේ ඇතුළේ ඉන්න අගයන් බිඳුවට ආසන්න වෙනවා. x ගේ 4ෙදි මේ ඇතුළේ ඉන්න අගයන් බිඳුවට ආසන්න වෙනවා. ඒ වෙලාවට සීමාවගේ එකට ආසන්න වෙනවා. හරිද? එහෙනම් මේ ටික වෙනින් අපිට දාන්න පුළුවන් 1යි කියලා. එහෙනම් x ගේ 4ට ආසන්න වෙනකොට අර ටික එකට ගියා. එතකොට දැන් අපිට ඉතුරු වෙන්නේ මේ කට්ටිය විතරයි. මෙයයි ඔය හරි. දැන් මොකද කරන්නේ? ආයත ආදේශ කරලා බලමු. x ට 4. එතකොට ආයත මොකක් හරි මගුලක් කියනවා නම් අවුල් තැනක් කියනවා නම් ආය මොකක් හරි කරන්න වෙනවා. එතකොට මෙතන x ට 4 ආදේශ කළාම 4 වර්ගමූලය කියන්නේ 2යි. 2 එකතු කරාම 4 එතන ෂේප්. මෙතන 4 ආදේශ කළාම 4ෙන් 3ක් අඩු කරාම 1යි. k වර්ගමූලය කියන්නේ 1යි. 1 එකතු කරාම 2යි. එතන ෂේප්. එහෙනම් අවුලන්නේ කෙලිම 4 ආදේශ කළ හැකි. මෙතන 4 වර්ගමූලය කියන්නේ 2යි. 2 එකතු කළාම 4. මෙතන 4ෙන් 3ක් අඩු කළාම 1යි. k වර්ගමූලය කියන්නේ 1යි. 1 එකතු කළාම 2යි. එහෙනම් ඔන්න එනවා 8ෙන් 1යි කියලා. ඔක තමයි අපිට පෙන්නන්න තියෙන්නේ. හරි. ඒතකොට මේක දැනගන්න ඕන. හරි. මේකේ අපේ තියරිය කියන්නේ x ගේ බිඳුවට යනකොට sin x බෙදීම x එකට යනවා කියලා. හැබැයි ඇත්තටම එතන වෙන්නේ මෙතන තියෙන අගයන් දෙක බිඳුවට ආසන්න වෙනවනම් සමස්ත සීමාව එකට ආසන්න වෙනවා කියලා. මේකේ ඔප්පු කිරීමක් මම කාලේ අහලා නැහැ කවදාවත්. ඒ වුණාට ඒක බලා ගන්න කොයි මොකටද හරි අහයි. අර සෑන්ඩ්විච් ප්‍රමේය කියලා එක පාවිච්චි කරලා තමයි ඔප්පු කරන්නේ. කවදා හරි අහයි. මොකද ප්‍රශ්න අහලා අහන්න ප්‍රශ්නයක් නැති වෙන කාලෙට අනිවාර්යෙන්ම ඔය වගේ දේවල් අහයි. හරි. එහෙනම් ඒවා බලලා තියාගන්න. දැම්මනම් අහයි කියලා හිතන්න බෑ. හැබැයි දවසක අහයි. හරි. අපි යන්නේ 6 වෙනි ගානට. 6 වෙනි ගාන කියන්නේ මෙන්න මෙයාගේ මොකද කියන්නේ y සමානයි 2ට x වතාව 4 වෙනි x වර්ගයේ 4 වෙනි මූලය. y සමානයි බිඳුව x සමානයි 1 සහ x සමානයි මූල 2 වක්‍රමගේ නාවෘත වන ප්‍රදේශය x වටා 2π රේඩියන් වලින් භ්‍රමණය කරනවලු. එතකොට ජනනය වන ඝන වස්තුවේ පරිමාව අහන්න. ඒ කියන කුණුහරුපේ තමයි මෙයාගේ ප්‍රස්ථාරය. හරිද? එයාගේ ප්‍රස්ථාරේ කොහොම හරි මෙහෙම හරි ඔහොම යනවා කියලා හිතමු. හරිද?
ප්‍රස්ථාරේ මේ x අක්ෂය වටා මේ කොනකින් අල්ලගෙන මේ ප්‍රස්ථාරේ x අක්ෂය වටාම කරකවන්න පුළුවන් නම් ඔහොම 2π ප්‍රමාණයක් කියන්නේ සම්පූර්ණ වෘත්තයක් කරකවනවා. කරකවුවාම හැදෙනවා ඝන වස්තුවක්. හරි. ඝන වස්තුවක් හැදෙනවා. ඝන වස්තුවේ පරිමාව තමයි අහන්නේ. ඒතකොට මේ පරිමාව හොයන සූත්‍රයක් අපි ඔප්පු කරනවා. අනුකලනයේ අන්තිම හරිය ඔප්පු කරනවා. ඒතකොට ඒ වගේම එකක් අපි පාවිච්චි කරනවා තව ස්කන්ධ කේන්ද්‍රයේදී. ස්කන්ධ කේන්ද්‍රයේදී ඝන වස්තු වල ස්කන්ධ ධර්ම මනම් හොයාගන්න ඕන වෙලාවට ඔය වගේ ඒ ක්‍රමයම අපි පාවිච්චි කරනවා. හරි පරිමාව පාවිච්චි කරලා ස්කන්ධයම හොයාගන්න ඕන වෙලාවට. හරි. එතකොට අපි ඔප්පු කරපු එක තමයි මොකද්ද? පරිමාව. පරිමාව සමාන වෙනවා π y වර්ගය ඩෙල්ටා නෙමෙයි dx π y වර්ගය dx. එතකොට කොතනින් ඉඳන් කොතෙන්ද තියෙන වර්ගඵලයද හොයාගන්න මේ පරිමාවද x සමානයි 1 ඉඳන් x සමානයි මූල දෙකක සහ y සමානයි බිඳුව. y සමානයි බිඳුව කියන්නේ මේක x අක්ෂය. හරි. එතකොට මෙන්න මේ ටික x අක්ෂය වටා අංශක 360ක් නැත්නම් 2π ප්‍රමාණයක් කරකවුවම හදන පරිමාව තමයි හොයාගන්න ඕනේ. එතකොට මේක අනුකලනය කරන්න ඕනේ x සමාන 1 ඉඳන් මූල දෙකක. හරි. එහෙනම් අනුකලනය කරමු. අනුකලනය කරන එක සිම්පල්. ඒක ඔයාලා දාන්න. y වර්ගය. ඒ කියන්නේ මෙයාගේ වර්ගය. මෙයා වර්ග කළාම මොකද වෙන්නේ? දෙකේ වර්ගය වෙනවා 4ක් කියලා. x ගේ වර්ගය වෙනවා x වර්ගය කියලා. හතරවෙනි මූලයේ වර්ගය කියන්නේ වර්ගමූලය. හතරවෙනි මූලයේ වර්ගය කියන්නේ වර්ගමූලය දන්නවනේ. හතරවෙනි මූලය කියන්නේ අපි දන්නවා. උදාහරණයක් වලින් හතරවෙනි මූලය කියන්නේ p ගේ හතරවෙනි මූලය කියලා කියන්නේ p ගේ හතරවෙනි එකකින් බලය කියන්නේ. එතකොට ඕකාරගෙන වර්ග කරනවා කියලා කියන්නේ මෙයා වර්ග කරනවා කියන්නේ මේ බලයක බලයක් වැඩි වෙනවා. හතරෙන් එක දෙකෙන් වැඩි වුණාම එතන දෙකට දෙක කපලා යනවා. p ගේ භාගය බලය. p ගේ භාගය බලය කියන්නේ ඉතින් p ගේ වුණා වර්ගමූලය. හරි. නැත්තම් වර්ගමූලය. ඔව්. දෙවෙනි මූලය. හරි. මේ දෙක දාන්නේ. දැන් මත අවුලන්නේ. හරි. මේ තියෙන වර්ගමූලය දෙක තිබ්බත් එක නැත්නම් දෙක. දැන් කොහොමද මේක අනුකලනය කරගන්නේ? අන්න අවුල. එතකොට මේ වගේව අනුකලනය කරන්න. ඔයාලා අනුකලනය ගණන් හදලා තියෙන 100 ගාණක් හදලා 100,000 ගාණක් හදලා ඇති. එතකොට මේ වගේ එකක් අනුකලනය කරන්න අපිට ලේසි නෑ. හරිද? මේවා බින්න බාර කරන නනමන මගුල් කරන්නත් බෑ මේ වර්ගමූල කැලිත් එක්ක. මේ වර්ගමූල කැලි එක ඇත්තටම මහා වාතයක්. ඒතර මේ වර්ගමූල කැලි නැති තරමට හොඳයි. ඒතර වර්ගමූල කැලි නැති තරමට හොඳයි කියලා අපිට හිතෙනවනම් අපිට ඕන තරම් අවස්ථාව දෙනවා මේ වර්ගමූල කැලි නැති කරගන්න. ඒතර වර්ගමූල කැලි නැති කරගන්න අපිට පුළුවන් ආදේශයක් දාන්න. ආදේශයක් දාන්න මේ වර්ගමූල කැලි ගලවලා දෙන්න. එහෙනම් මොකද්ද දාන්න හොඳ ආදේශය? අපිට දාන්න පුළුවන් x සමානයි cos θ වගේ එකක්. නැත්නම් x සමානයි sin θ වුණත් අවුලක් නැහැ. sin θ දාන්න ලස්සනයි sin θ. ආදේශයක් දාන්න. ආදේශ. හරි ආදේශයක් දානවා නම් ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ? හරි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ආදේශය අල්ලගෙන අවකලනය කරන්න ඕනේ. ඒ ඉන්න කාගෙන් හරි අවකලනය කරනවා. එක්ක x විෂයෙන් හරි නැත්නම් θ විෂයෙන් හරි කාගෙන් හරි කමක්. හරි dx and dt sin θ අවකලනය කරගත්තාම cos θ. හරිද? ඊට පස්සේ තව මොනවද කරන්න ඕනේ? ආදේශයක් දාගත්තාම අවකලනය කරන්න ඕනේ. සීමාවල් තියෙනවා නම් ඒ කියන්නේ නිශ්චිත අනුකලනයට නම් යන්නේ. මේ සීමාවල් වෙනස් කරගන්න ඕනේ. අපිට හම්බෙන්න අලුත් විෂය හැටියට අලුත් විෂය θ විෂයට තමයි යන්නේ. x විෂයෙන් ඉඳන් θ විෂයට මෙයා මාරු වෙනවා. එහෙනම් මේ x අක්ෂයේ ඉන්න මේ අගයනොත් θ විෂයට මාරු කරන්න ඕනේ. මේ ඉන්න x සමාන එක වෙලාවට θ ගේ අගය හොයාගන්න ඕනේ. x සමාන මූල දෙක වෙලාවට θ ගේ අගය හොයාගන්න ඕනේ. x සමාන එක විට θ ගේ අගය හොයාගන්න ඕනේ. එතකොට අපි දන්නවා ආදේශය ඇවිල්ලා x සමානයි sin θ. එහෙනම් x සමාන එක වෙලාවට sin θ.
හරි එක වෙන්නේ sin කීයද 90 ආය හොයා ගන්න ඕනේ x සමානයි කාගේද මූල දෙක විතර x සමානයි මූල දෙක විතර θ කියන්නේ හරිද මෙතෙන් x සමානයි sin θ ආදේශය දාගන්න බෑ හේතුව තමයි මේ වගේ එකක් දැන් හිතන්න මෙතන sin θ කියලා දැම්මා කියලා එතකොට සෙට් වෙන්නේ 4 රින sin වර්ගයේ θ ගේ වර්ගමූලය මේක මුකුත් කරගන්න බෑනේ හැබැයි මෙතන 4යි sin වර්ගයේ θ වගේ හිටියනම් මරු එතකොට 4ක් පොදු සාධකයක් විදිහට එළියට ගත්ත හැකි ඒක එළියටම ගත්ත හැකි එතකොට ඇතුළේ සෙට් වෙනවා 1 රින sin වර්ගයේ θ 1 රින sin වර්ගයේ θ කියන්නේ cos වර්ගයේ θ cos වර්ගයේ θ ගේ වර්ගමූලය කියන්නේ cos θ වර්ගමූලය නැති වෙලා යනවා හරිද මෙහෙම හිටියා කියලා වර්ගමූලය නැති කරන්න බෑ එහෙනම් මෙතෙන් 4 තිබ්බනම් හරි මෙතෙන් 4ෙන් අපිට ආදේශ දාගන්න වෙන්නේ x සමානයි 2යි sin θ කියලා හරි එතකොට x වර්ගයේදී 4යි sin වර්ගයේ θ සෙට් වෙන්නේ එහෙනම් මෙතන එන්න ඕනේ 2යි cos θ කියලා x සමානයි 1 විට θ ගේ හොයද්දී ආදේශය x සමානයි 2යි sin θ කියලා. එතකොට මෙතන භාගය sin θ භාගයක් වෙන්නේ θ සමානයි π බෙදීම 6යි. x සමානයි මූල 2යි sin θ. දෙක මෙහෙට බෙදුවාම 1ට මූල 2යි. සුළු වුණා. එහෙනම් 1ට මූල 2 වෙන්නේ θ සමානයි π බෙදීම 4යි. එහෙනම් ඔන්න ඔක්කොම ටික වෙනස් වුණා. මෙතන π ඉන්නවා. සීමාව මාරු වෙනවා. එකේ හිටපු එක්කෙනා කවුරු වෙනවද? π බෙදීම 6 වෙනවා. මූල දෙකේ හිටපු එක්කෙනා π බෙදීම 4 වෙනවා. මෙතන 4 එහෙමම ඉන්නවා. x වර්ගය කියලා කියන්නේ x දාගත්ත 2යි sin θ නේ. එහෙනම් 4යි sin වර්ගයේ θ වෙනවා. මෙතන වර්ගමූල ඇතුලේ 4 රින් 4යි sin වර්ගයේ θ වෙනවා. x වර්ගය කියන්නේ 4යි sin වර්ගයේ θ නේ. dx එයත් වෙනස් වෙනවා. dx මෙතන තනි වුණාම dθ මෙහෙට දාගත්තා වගේ කළාම 2යි cos θ dθ වෙනවා. හරි ගොඩක් ඒවට sorry.com 4ට 4 කැපිලා යනවා. මෙතන sin වර්ගයේ θ මෙතන 4 ඉන්නවා මෙතනත් 4 ඉන්නවා 4 පොදු සාධකයක් විදිහට වර්ගමූලය ඇතුළේ එළියට ගත්තා හැකි. වර්ගමූලය ඇතුළේ තියෙන 4ේ වර්ගමූලය කියන්නේ ඇවිල්ලා 2යි. වර්ගමූලය ඇතුළේ සෙට් ඉතුරු වෙනවා 1 රින sin වර්ගයේ θ. 2යි cos θ dθ. හරි. දැන් මේ දෙකට මේ දෙක යනවා. එකරින sin වර්ගයේ θ ගේ වර්ග එකරින sin වර්ගයේ θ කියන්නේ cos වර්ගයේ θ. cos වර්ගයේ θ ගේ වර්ගමූලය කියන්නේ cos θ. මෙතනත් ඉන්නවා cos θ dθ. එතකොට cos θ ට cos θ ටත් යනවා. එතකොට ඉතුරු වෙන්නේ එකකට sin වර්ගයේ θ විතරයි. එකකට sin වර්ගයේ θ කියන්නේ මේක ලස්සන කරගන්න පුළුවන් cosec වර්ගයේ θ කියලා. π බෙදීම 6 ඉඳන් π බෙදීම 4 වෙනකම් dθ. දැන් ඔන්න වැඩි. දැන් මෙයා අනුකලනය කරන්න ඕනේ. හරිද? මෙයා අනුකලනය කරන්න එහෙම නිශ්චිත මෙතඩ් නැහැ. හරිද? අපි දන්නවා අනුකලනය කියන්නේ කෙලින්ම අවකලනය අනිත් පැත්ත කියලා. හරි. එතකොට cosec වර්ගයේනේ කවුරු අවකලනය කළොත්ද? cosec වර්ගයේනේ cosec වර්ගයේ ඉන්නේ කවුරුත් අනුකලනය කළා කියලා. හැබැයි ඍණ cosec වර්ගයක් එනවා cot වර්ගය අනුකලනය කළොත්. හරි cot වර්ගය අවකලනය කළොත් ඍණ cosec වර්ගයේ θ. හරිද? මෙතන ඉන්නේ cosec වර්ගයේ θ නේ. එහෙනම් ඍණ cot වර්ගය අවකලනය කළොත් තමයි cosec වර්ගයේ θ හම්බෙන්නේ. එහෙනම් cosec වර්ගයේ θ ගේ අනුකලනය වෙන්නේ ඍණ cot වර්ගයේ θ. sorry ඍණ cot θ.
හරි කොට්ටියට අනුකලනය කළොත් කොට්ටියට අවකලනය කළොත් ඍණ කොසෙක් වර්ගයේ ටීට අපිට ඉන්නේ කොසෙක් වර්ගයේ ටීටනේ. ඒ හින්දා අපිට අවකලනය කරන්න වෙන්නේ ඍණ කොට්ටියට. කොට්ටියට අවකලනය කළොත් ඍණ කොසෙක් වර්ගයේ ඒ ඍණ මේ ඍණෙන් වැඩිනවා ධන කොසෙක් වර්ගයේ ටීට හැදෙනවා. හරි. ඉතින් මෙයා අවකලනය කළාම මෙයා හැදෙනවනේ මෙයා අනුකලනය කළාම මෙයා හැදෙනවා. හරි. එහෙනම් ඔන්න එක අනුකලනය වුණා. ඒතකොට සීමාව දාන්න ඕනේ 5 බෙදීම 6 ඉන්න 5 බෙදීම 4. අනිත් කොට්ටියට වල සීමාවල ආදේශ කරන්න අමාරුයි වගේ නම් ඔයාලට පුළුවන් කෙලිම මේක tan θ කරගෙන ආදේශ කරන්න. හරි මේ කොටු ආරාණ වෙනකොට කට්ටිය ඔමන් දානවා. 5 බෙදීම 4 5 බෙදීම 6. හරි කැමති විදිය. හරි ඒක ප්‍රශ්නයක් නෑ. හරි θ 45 ආදේශ කළාම tan 45 කියන්නේ 1යි. අඩු කිරීම. ඍණ 1 බෙදීම θ ට π බෙදීම 6 ආදේශ කළා කියන්නේ tan π බෙදීම 6 කියලා කියන්නේ එකයට මොකද? එතකොට ඍණ 1 ඍණ 1 බෙදුවාම ඍණ 1යි. මෙතන ඍණ ඍණෙන් වැඩි වුණාම ධන. මෙතන මූල 3 උඩට යනවා. ඒතකොට එනවා අපිට මූල 3 ඍණ 1. එහෙනම් ඝන වස්තුවේ පරිමාව අපිට සෙට් වෙනවා මූල 3 ඍණ 1. හරි. මූල 3 ඍණ 1ක් විතර නෙමෙයි මෙතන π කියලා කැලකුත් වෙනවා අපිට ඒක මේ හරියෙන් විතර මගේ අරලා තියෙනවා. π හරි. මෙයා π ගෙන් වැඩි වෙනවා. π මූල 3 ඍණ 1. හරි එහෙනම් යම් ඊළඟ එක. හරි කොහොම එකක් දීලා තියෙනවා. c අනු x සමානයි ln t සහ y සමානයි e වල t ධන t ln t මගින් පරාමිතිකව දෙන්න ඕන වක්‍රය ගැන මේ ඉතින් ප්‍රස්ථාරික සමීකරණය. ඒතකොට පරාමිතික ආකාරයෙන් ප්‍රස්ථාරික සමීකරණ නිරූපණය කරනවා කියන්නේ ප්‍රස්ථාරයේ x හා y කණ්ඩායක තවත් විෂයක් මගින් නිරූපණය කරනවා. එතකොට මේක x සහ y කණ්ඩායක යැපෙනවා t කියලා වෙනත් විෂයක්. එතකොට t ට එක ආදේශ කළාම x කණ්ඩායකේ ආය t ට එක ආදේශ කළාම ඊට අනුරූප y කණ්ඩායක හදාගත්තා. ඒක t ට දෙක ආදේශ කළාම ඊට අනුරූප x කණ්ඩායකේ y කණ්ඩායකේ හදාගත්තා. ඒක එතකොට මේ විදිහට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. එතකොට අපෙන් අහන්නේ මොකුලක් නෙමෙයි අපෙන් අහන්නේ dy dx. dy dx සමානයි. මෙන්න මෙහෙම එකක් එනවා කියලා පෙන්වන්න ඕනේ. මොකක් වෙනවා කියලාද t සමානයි e වල t ධන ln t ධන 1යි. හරි එතකොට dy වල dx අහන්නේ. එතකොට අපිට දැන් x සහ y වෙන වෙනම දීලා තියෙන. එතකොට මෙයාලා වෙන වෙනම අවකලනය කරගන්න වෙනවා. මේක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙනවා x සමානයි ln t කියලා. මෙයා අරගෙන t විශේෂණ අවකලනය කළොත් dx ට dt සමානයි ln t අවකලනය කළාම එන්නේ 1ට t. එච්චර. y සමානයි e වල t ln t. මෙයා t විශේෂණ අවකලනය කළොත් dy යට dt කියලා කියන්නේ e වල t අවකලනය කළාම එන්නේ e වල t කියලාමයි. t ln t කියන්නේ ගුණිතයක්. ගුණිතයක් අවකලනය කරද්දී කොහොමද හැදෙන්නේ? එකක් වතාවක් අනිත් එක්කෙනාගේ අවකලනය. t වතාවක් ln t ගේ අවකලනය කියන්නේ 1ට t. ධන ln t වතාවක් t ගේ අවකලනය. t ගේ අවකලනය කියන්නේ 1. එතකොට මෙතන t ට t යනවා. එහෙනම් e වල t ධන 1 ධන ln t. හරි එතකොට අපෙන් අහන්නේ අවසානයේ dy යට dx. එතකොට මේක දාන්න අපිට දාන්න හොයන්න වෙනවා. මේක හොයන්න අපිට දාන්න වෙනවා දාම නීතිය. හරි ඒක සාමාන්‍ය අපි ලේසියෙන් කරන්නේ dy dx යට කරලා මැද්ද පුරවනවා අනිත් විෂය. तो dy යට dt ට උත්තරේ dt යට dx ට උත්තරයෙන් ගුණ කරාම අපිට dy යට dx හදාගත්තා. dy යට dx කියලා කියන්නේ මේක. e වල t මේ වල ලස්සනට ලියමු ln t
ධන 1. ඔක තමයි dy dt. dt අර dx කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් 1යට dx අර dt. මෙහෙම ප්‍රමේයක් තියෙනවා. හරි මේක ප්‍රමේයක් විදිහට මොහලට කරලා ඇති. එකයට dx අර dt කියලා කියන්නේ එකයට dt. හරි නේද? වැඩේ ගුඩ. dx අර dt කියන්නේ එකයට t. dx අර dt කියන්නේ එකයට t. එතකොට මේ t උඩට එන්නේ. එතකොට ඇවිල්ලා මෙයාගෙන් ගුණ වෙනවා. එහෙනම් හැදෙනවා e වල t ධන ln t ධන 1. හරි. ඔය ඉන්නේ dy යට dx. dy යට dx කියලා කියන්නේ සරලව මතක් කළොත් මොකක් හරි වක්‍රයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි මේ. හරි මොකක් හරි වක්‍රයකට යම් ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒ කියන්නේ සරල රේඛාවක අනුක්‍රමණයක් තමයි මේ dy dx එකේ හැමතිස්සෙම වෙන්නේ. ඕක පෙන්වනවා. ඕක පෙන්වුවට පස්සේ C වක්‍රයට t සමානයි 1ට අනුරූප ලක්ෂයේදී ඇති ස්පර්ශකය. මේ C වක්‍රයට t සමානයි 1ට අනුරූප ලක්ෂයේදී ඇති ස්පර්ශකය යනවලු කාහරහද එකේ a හරහා. ගමන කරයි නම් a සමානයි මේ පෙන්වන්නලු a සමානයි 1/2යි e කියලා පෙන්වන්නලු. t සමානයි 1ට අනුරූප ලක්ෂයේදී ඇති ස්පර්ශකය. හරි t සමානයි 1ට අනුරූප ලක්ෂය අපි ඉස්සෙල්ලාම හොයාගන්නවා. හරි මම පටන් ගත්තේ කිව්වා එහෙම අනුරූප ලක්ෂය හොයාගන්නේ කොහොමද කියලා. t ගියාගේ ආදේශ කළාම ඊට අනුරූප x ගියාගේ y ගියාගේ එනවා. දැන් t සමානයි 1 ආදේශ කළාම මෙතන එනවා ln 1යි කියලා. ln 1යි කියලා කියන්නේ කීයද? ln 1යි කියලා කියන්නේ බිඳුව. e වල 1 ධන t සමාන 1 නේ අද කරන්නේ t ln d 1යි ln 1යි ln 1 කියන්නේ බිඳුව. ඒතකොට මේ කුට්ටියම බිඳුව. මෙතන නෝ e කියලා y සමානයි e. එහෙනම් t සමාන 1ට අනුරූප ලක්ෂය කියන්නේ බිඳුවේ e. එතකොට ඔය කියන වක්‍රයට මෙන්න මේ බිඳුවේ e ලක්ෂයේදී ඇති ස්පර්ශකය හරිද යනවලු එකේ a හරහා. හරිද ඕකේ යනවලු එකේ a හරහා. හරිද එකේ a හරහා යනවලු a සමානයි 1/2යි කියලා වෙනවා. එතකොට මේක හරහා යනවලු. හරිද මොකක්ද යන්නේ ස්පර්ශකය. එතකොට අපි දන්නවා ස්පර්ශකයේ අනුක්‍රමණය මොකක්ද කියලා මේ තියෙන්නේ. එහෙනම් t සමානයි 1දී ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණයත් අපිට හොයාගත්තා. මේ තියෙන ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන පොදු ක්‍රමය. ඔකේ t එක ආදේශ කළාම t සමාන 1 ලක්ෂයේදී කියන්නේ මෙතෙන්දී ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගත්තා. e වල 1යි කියන්නේ e මයි ln 1යි කියන්නේ බිඳුව. ඒක වැඩක් නැහැ එතකොට. මෙතන දන්න එක. එහෙනම් t සමාන 1 ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය ඇවිල්ද e ධන 1. එහෙනම් දැන් අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? අපිට පෙන්වන්න කියන්නේ a සමානයි 1/2ක් කියලානේ. මේක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒතකොට මොකක් හරි සම්බන්ධයක් හදාගන්න එපා. ඒතකොට සම්බන්ධයක් හදාගන්න අපිට ඇත්තට මෙතන දත්තයක් තියෙනවා. खंडांक දෙකක් දාන්න අනුක්‍රමණය දානවා. खंडांक දෙකක් දානවා නම් අනුක්‍රමණයට ප්‍රකාශනය ලියන්න පුළුවන්. හරි. මොකද්ද y खंडांक වෙනස බෙදීම x खंडांक වෙනස කියන්නේ අනුක්‍රමණය. y खंडांक වෙනස ගත්තොත් මෙයාගෙන් මෙහාට දාමු. y खंडांक වෙනස ගත්තොත් a ඍණ e බෙදීම 1 ඍණ බිඳුව සමානයි. අනුක්‍රමණය ඇවිල්ලා e ධන 1. එතන එකෙන් බිඳුව කියන්නේ එකනේ. ඒතර වැඩක් නැහැ. a ඍණ e සමානයි e ධන 1. මෙතන ඍණ e මේ පැත්තට ගත්තාම a සමානයි 1/2යි e කියලා. හරි. එකපාරට ඉඳන් නෙවෙයි මේක මේ කොහෙන් පාත් එක සම්බන්ධයක්ද කියලා. අපිට ගාන හදාගෙන ඉඳි මෙතන ක්ලික් වෙනවා. මෙතන සම්බන්ධයක් හදාගන්න ප්‍රමාණවත් දත්ත සෙට් එකක් තියෙනවා කියන්නේ. खंडांक දෙකයි අනුක්‍රමණයයි තියෙනවා. හරි. ඒතකොට මේ ගානේදී අපි දැනගන්න ඕනේ මොකක්ද? මේ ගානේ දැනගන්න ඕනේ මෙන්න මෙයා. මේක තමයි ලොකුම කේස් එක.
හරිද? අවකලනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙකුට ඇත්තටම මේක ඇල්ලට යන්න බෑ. අවකලනය කියලා කියන්නේ මොකක් හරි වක්‍රය රැඳෙන ස්පර්ශකයේ අනුක්‍රමණය. dy/dx. ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ dy/dx. හරි. එහෙනම් ඊළඟට. හරි. මූල ලක්ෂයේ ඉඳන් ලම්බ දුර එකක් වන ඍණ එකේ දෙක ලක්ෂය හරහා යන සරල රේඛා දෙකේ සමීකරණ අහනවා. හරි. මේක තමයි මූල ලක්ෂය කියන්නේ බිඳුවේ බිඳුව. ඍණ එකේ දෙක. ඍණ එකේ දෙක කියන්නේ මේ හරි වෝට් එක ගන්න. ඍණ එකේ දෙක. හරි. යන සරල රේඛා දෙකේ සමීකරණ අහනවා. හරි. මූල ලක්ෂයේ ඉඳන් ලම්බ දුර එකක් වෙන්න ඕනේ මේ ලක්ෂය හරහා යන්න ඕනේ. සරල රේඛා දෙකේ සමීකරණ අහනවා. හරි. එතකොට මේක හදන්න විදි කීපයක් තියෙනවා. අපි සාමාන්‍ය ක්‍රමයකට ගියොත් අපිට බැලුමට මේ වගේ කටසටහනක මේක ඇඳගත්තොත් මූල ලක්ෂයේ ඉඳන් ලම්බ දුර එකක්නේ මෙන්න මෙතෙන් හරියටම. එතකොට මෙන්න මේ රේඛාව. හරි මෙන්න මේ රේඛාව ඍණ එකේ දෙක හරහා යනවනේ. මූල ලක්ෂයේ ඉඳන් ලම්බ දුර ඒකකයි තියෙන්නේ. එහෙනම් කටසටහනක් ඇඳලා කෙලින්ම එක රේඛාවක සමීකරණ අපිට ලියලා දෙන්න පුළුවන්. එක රේඛාව ඩෙෆිනිට්ලි x සමානයි ඍණ එක. අනිවාර්යයෙන්. හරිද? එක රේඛාවක් අනිවාර්යයෙන්ම x සමානයි ඍණ එක. හරිද? අනිත් රේඛාව තමයි හොයාගන්න ඕනේ. එතකොට අපි දන්නවා රේඛාවක සාධාරණ සමීකරණය ඇවිල්ලා මොකද්ද? ax ධන by ධන c සමානයි බිඳුව. හරි තාමත් කවුරු හරි සරල රේඛාවක සාධාරණ සමීකරණය y සමානයි mx ධන c කියලා හිතන් ඉන්නවනම් ලොකු අවුලක්. හරිද? සරල රේඛාවක සාධාරණ සමීකරණය මේක. හරිද? y සමානයි mx ධන c කියලා කියන්නේ මොකද්ද? y සමානයි mx ධන c කියලා කියන්නේ අනුක්‍රමණය තියෙන සරල රේඛාවක සාධාරණ සමීකරණය. හරිද? සරල රේඛාවක අනුක්‍රමණය තියෙන එක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. උදාහරණයක් විදිහට මේ රේඛාවට අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණය කියන්නේ රේඛාවක එක් අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණේ tan අනුපාතය. හරි? මේ රේඛාව එක් අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ 90ක කෝණයක්. එතකොට tan 90 කියන එක අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනුක්‍රමණය අර්ථ දැක්වෙන්නේ නැහැ. හරි? එතකොට අනුක්‍රමණය නැති සරල රේඛාවක් තියෙනවා ඔය වගේ ඒවා. එතකොට ඒ වගේ ඒවා ලියන්න පුළුවන් සාධාරණ විදිහ තමයි මේක. එතකොට ඕනෑම රේඛාවක් ලියන්න පුළුවන් සාධාරණ විදිහ මේක. මේක අනුක්‍රමණය තියෙන අයට විතරයි. හරි. එතකොට දැන් තව රේඛාවක් තියෙන්න බෑ. මූල ලක්ෂයෙන් නම් ඒකක මූල ලක්ෂයෙන් ලම්බ දුර මූල ලක්ෂයේ සිට ලම්බ දුර ඒකක එකක් වෙන මේ ලක්ෂය හරහා යන තව සරල රේඛාවක් තියෙන්න බෑ. එතකොට ඒක මොකද්ද කියලා තමයි හොයන්න ඕනේ. එකක් හොයාගත්තා. හරිද දැන්? දැන් තර්කානුකූලව අපිට කියන්න පුළුවන් අනිත් රේඛාවට හැබැයි අනුක්‍රමණයක් තියෙන්න ඕනේ කියලා. හරිද? දැන් මේ විදිහට යන්න පුළුවන් එක රේඛාවනේ තියෙන්නේ. දැන් මෙහෙන් රේඛාවක් ගහුවා කියලා. එයාට මූල ලක්ෂයෙන් අඳින ලම්බ දුර එකක එකක් වෙන්නේ නැහැ. මේ පැත්තෙන් ගහුවත් එකක එකක් වෙන්නේ නැහැ නේ. ඍණ එකට වඩා. කියන්නේ එකට වඩා ලොකුනේ ලම්බ දුර. හරි. මේක කාටරි කියනවනේ ඉතින් මේක වෙන්න පුළුවන් නේද? ඒක වෙන්නේ නැහැ. ඒ ලම්බ දුර ඇවිල්ලා දෙකයි. y කන්නාගේ දෙකයි. ඒක වෙන්නේ නැහැ. හරි. එහෙනම් තව රේඛාවක් තියෙනවා. හැබැයි එයාට අනිවාර්යයෙන්ම අනුක්‍රමණයක් තියෙනවා. එයාට අනුක්‍රමණයක් තියෙන හින්දා අපිට කියන්න පුළුවන් අනිත් රේඛාවේ සාධාරණ සමීකරණ අපිට ඕන මෙන්න මෙහෙම ගත්ත හැකියි. එහෙනම් අපි කියමු අනෙක් රේඛාවේ සාධාරණ සමීකරණය y සමානයි mx ධන c ලෙස ගන්න. y සමානයි mx ධන c ලෙස ගන්න. හරිද? එතකොට මේක දැන් m සහ c දෙකම ඉන්නවනේ. අපිට මේක එක්කෙනෙක් හොයාගත්තා. ඒක මොකද අපි දන්නවනේ ඔය කියන රේඛාව හරියටම මෙන්න මෙයා හරහා යනවා කියලා. හරිද? එතකොට මෙය ඍණ එකේ දෙක තෘප්ත කරනවා අනිවාර්යයෙන්ම.
ඇයි ඒ ලක්ෂ්‍ය හරහා යනවා. එහෙනම් ඔය කණ්ඩායමේ මේක ආදේශ කළාම තව මොකක් හරි එකක් හොයාගත්තා. ඒක y ගියගේ 2 වෙන වෙලාවට x ගියගේ ඍණ 1. එහෙනම් c කියලා කියන්නේ 2 ධනයෙන් කියලා අපිට ඕන ලියුවේ. එහෙනම් රේඛාවේ සමීකරණය අපිට ලියන්න පුළුවන් y සමානයි mx ධන c කියන්නේ මොකද්ද 2 ධනයෙන්ද? හරි නැත්නම් m ධන 2. එහෙම ලස්සනයි. සරල රේඛාවේ සමීකරණය. එතකොට දැන් m ගාගේ හොයාගත්තා නම් කෙලින්ම සරල රේඛාවේ සමීකරණය කියන්න පුළුවන්. එතකොට තව තත්ත්වයක් තියෙනවා. ඔය රේඛාවට දැන් අපි හිතමු මේක තමයි රේඛාව කියලා. හරි. එතකොට ඔය රේඛාවට මූල ලක්ෂ්‍යය ඉඳන් තියෙන දුර ඇවිල්ලා ලම්බ දුර ඇවිල්ලා ඒකක 1යි. එතකොට අපි ගාව සමීකරණයක් තියෙනවා රේඛාවකට බාහිර ලක්ෂ්‍යයක ඉඳන් ඇති ලම්බ දුර හොයන්න පුළුවන් ප්‍රකාශනයක්. ඒක කොහොමද තියෙන්නේ? ඒක තියෙන්නේ මෙහෙම. රේඛාවක සමීකරණේ ax ධන by ධන c සමානයි 0යි නම් මෙහෙම alpha beta කියලා කණ්ඩායමක් තියෙනවා නම් ලම්බ දුර l නම් l ගියගේ ලියන්න පුළුවන් a alpha ධන b beta ධන c ගේ මාපාකයේ බෙදීම a වර්ගයේ ධන b වර්ගයේ වර්ගමූලය කියලා. හරිද? ඔය එන්නේ l. හරිද දැන්? එහෙනම් අපිට ඔය කතාව කරන්න ඉන්න මේකේ උඩින් තියන්න පුළුවන්. හරිද? අපි රේඛාවේ සමීකරණය දන්නවා. මේ බාහිර ලක්ෂ්‍ය මොකද්ද කියලා දන්නවා. බිඳුව මේකේ alpha beta වගේ. එහෙනම් ලම්බ දුරත් අපි දන්නවා. එහෙනම් m කියගේ හොයගන්න පුළුවන්. හරි. එහෙනම් ලම්බ දුර ඇවිල්ලා 1යි. උඩින් එක ඕනේ කවුද? උඩින් ඕනේ a alpha. හරි. මෙයාගේ a කවුද? a කියන්නේ x ගේ සම්ගුණකයෙන් මෙයාගේ x ගේ සම්ගුණකය ඇවිල්ලා m. හරි. මේක අපි මේ විදිහට ලියගමු y ඍණ mx ඍණ m ධන 2 සමානයි 0. හරි. එහෙනම් හරි දැන් හරි. a කියන්නේ කවුද? x ගේ සම්ගුණකය. ඒක ඇවිල්ලා ඍණ m. වැඩි කරන්න ඕනේ කාගෙන්ද? alpha ගෙන්. alpha ගෙන්. alpha කියන්නේ මේ බාහිර ලක්ෂ්‍ය x කණ්ඩායමක. ඒක ඇවිල්ලා මෙතන බිඳුවයි. හරි. ඊට පස්සේ b beta. b කියන්නේ මොකද්ද? y ගේ සංගුණකය. y ගේ සංගුණකය ඇවිල්ලා 1යි. හරිද? beta කියන්නේ කවුද? බාහිර ලක්ෂ්‍ය y කණ්ඩායමක. ඒකත් ඇවිල්ලා බිඳුවයි. c කියන්නේ ඒ ඉන්න නියත පදකය. ඒක ඇවිල්ලා මේකෙදි ඍණ m ධන 2යි. බෙදන්න ඕනේ කාගෙන්ද? a වර්ගය ධන b වර්ගයේ වර්ගමූලය. a කියන්නේ මොකද්ද? x ගේ සංගුණකය. මෙයාගේ x ගේ සංගුණකය ඇවිල්ලා ඍණ m. කියන්නේ m වර්ගය. b කියන්නේ y ගේ සංගුණකය. ඒක ඇවිල්ලා 1යි. a වර්ගය ධන b වර්ගයේ 1 වර්ගය කියන්නේ 1යි වර්ගමූලය. මෙතන මේ කැල්ල බින්දෙනවා මේ කැල්ල බින්දෙනවා. මෙතන ඍණ කැල්ලේ මාපාංකය කියන්නේ m ධන 2 මාපාංකය. යරට සෙට් වෙනවා m වර්ගයේ ධන 1 වර්ගමූලය. හරස් ගුණ කළොත් එහෙම m වර්ගයේ ධන 1 වර්ගමූලය සමානයි m ධන 2. මේ මාපාංක වර්ගමූල ඔක්කොම කෙලෙලා යන්න කියලා දෙපැත්තම අල්ලගෙන වර්ග කරමු. මාපාංකික මොකක් හරි සංඛ්‍යාවක වර්ගය කියන්නේ අනිවාර්යයෙන්ම ධනාංගයක්. ඒ කියන්නේ මාපාංක ලකුණ ගලවලා දෙන්නේ. වර්ගමූලයේ වර්ගය කියන වර්ගමූලය අයින් වෙලා යනවා. m වර්ගයේ ධන 1. මේ පැත්තේ හැදෙනවා m වර්ගයේ ධන 2යි නෙමෙයි 4යි m ධන 4යි. මෙතන m වර්ගයට m වර්ගය යනවා. 4 මෙහෙට ගියාම ඍණ 3. එහෙනම් m සමානයි ඍණ 3 බෙදීම 4යි. එහෙනම් අනිත් රේඛාවේ සමීකරණය අපිට යන්න පුළුවන් y සමානයි ඍණ 3 බෙදීම 4යි x ධන
C කියන්නේ මොකද? මේ m දාන දෙක. m දාන දෙක. සුළු කළොත් එහෙනම් ඔක්කොම 4ෙන් ගුණ කළොත් 4ක් y ධන 3යි x ඍණ 5 සමානයි බිඳුවයි. හරි. එහෙනම් ඔය විදිහට තමයි ඒක හැදෙන්නේ. එක සමීකරණයක් කෙලින්ම ගත්ත හැකි. අනිත් එක අර ලම්බ දුර දාලා හදලා ගන්න වෙනවා. හරි. නැත්තම් ආය අපිට හදන්න පුළුවන් මේක මේ විදිහට. අපිට ලියන්න පුළුවන් මෙයාගේ සාධාරණ සමීකරණ. කොහොමද? අපි එක කණ්ඩායමක් දන්නවා. හැබැයි අනුක්‍රමණය දන්නේ නැහැ. අපි මෙතන කණ්ඩායමක් ගත්තොත් x, y කියලා. අපි මේක අනුක්‍රමණයක් හිතාගත්තොත් a බෙදීම b වගේ එකක්. හරිද? a බෙදීම b කියලා දාන්නේ මේ සමහර තැන්වල අනුක්‍රමණය එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නැත්නම් n කියලා කෙලින්ම දාන්න පුළුවන්. හරිද? දැන් මේකේදී අපි දෙහිල්ල දන්නවනේ මම අනුක්‍රමණයක් නැහැ කියලා. එතකොට එතෙන්දී b සමානයි 0 කියලා එනවා. හරිද? අනුක්‍රමණය අද දැක්වෙන්නේ නැති වෙන්නේ. එතකොට දැන් මෙහෙම දාගත්තට පස්සේ අපිට ලියන්න පුළුවන් මේකේ සාධාරණ සමීකරණයක්. y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස සමානයි අනුක්‍රමණය. එතකොට b ව y ඍණ දෙකෙන් වැඩි කළා. a ව මෙයාගෙන් වැඩි කළා. x ඍණ 1 කියන්නේ x ධන 1. ආයි ඒ ටික ඔක්කොම මේ පැත්තට ගත්තා. හරි. ඔය එන්නේ මේ රේඛාවේ සාධාරණ සමීකරණය. එතකොට අපි දන්නවා මූල ලක්ෂයේ ඉඳන් ලම්බ දුර එකක එකක් යට තියෙනවා කියලා. හරි. එතකොට රේඛාවේ සමීකරණය දන්නවා, බාහිර ලක්ෂය දන්නවා. රේඛාවේ සමීකරණය දන්නවා, බාහිර ලක්ෂය දන්නවා. ලම්බ දුර 1යි කියලා දන්නවා. L 1යි කියලා දන්නවා. එතකොට ඒකට මේක ඇප්ලයි කරලා මේ වගේම ප්‍රකාශනයක් ගත්ත හැකි. එතකොට ඒ ගැනත් පුළුවන් අපිට ওই සමීකරණය ගලවන්න. හරි. ඒක හදලා බලන්න. හදන්න බැරි අය කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි මොකක් හරි කරමු. නම් මේක මේ කියනවා AB විස්කම්භයක් වෙච්ච වෘත්තයේ සමීකරණ ලියන්න ඕනේ. ඒ වෘත්තයේ සමීකරණ ලියන්න ඕනේ. එතකොට මේක වෘත්තයක් නම් මේක A කණ්ඩායමක නම් මෙයා B කණ්ඩායමක නම් A ගේ කණ්ඩායමක දීලා තියෙනවා ඍණ 1 1යි කියලා. B ගේ කණ්ඩායමක දීලා තියෙනවා 3 3යි කියලා. එතකොට ඔය විස්කම්භයක් නම් මැද ඉන්න ඕනේ කේන්ද්‍රයෙන්. එහෙනම් අපේ කේන්ද්‍රේ කණ්ඩායම හොයාගත්තා ඒක. මේක විස්කම්භයක් නම් මැද ඉන්න කේන්ද්‍රය නම් මේ දෙක අරවල් දෙක ගන්න. එතකොට මේ දෙන්න දිගින් සමානයි. ඒ කියන්නේ මේ ලක්ෂයෙන් AB රේඛාව බෙදෙන්නේ එකට එක අනුපාතයෙන්. එතකොට ලක්ෂ දෙකක් MT n අනුපාතයට බෙදෙන ලක්ෂයේ කණ්ඩායම හොයන්න අපි දන්නවා. කොහොමද දෙන්නේ? මෙතන මේ පැත්තේ කණ්ඩායමකේ වතාවක් මෙතන අනුපාතය. මේ පැත්තේ කණ්ඩායමකේ වතාවක් මෙතන අනුපාතය. බෙදීම අනුපාත දෙකේ එකතු. එක එකතු කිරීම එක. හරි. ඔය එන්නේ ඇවිල්ලා x කණ්ඩායමකේ. y කණ්ඩායමකේ හොයන්නේ මෙතන කණ්ඩායමකේ වතාවක් 1. y කණ්ඩායමකේ වතාවක් 1. මෙතන y කණ්ඩායමකේ වතාවක් මෙතන අනුපාතය. බෙදනවා අනුපාත දෙකේ එකතුවෙන්. එක එකතු කිරීම එක. ඔය එන්නේ ඊට අදාළ y කණ්ඩායමකේ. මෙතන ඍණ 1යි ධන 1යි ගුණ වුණාම ඍණ 1යි. 3 එකෙන් ගුණ වුණාම 3යි. 3යි ඍණ 1යි කියන්නේ ධන 2යි. ධන 2 මෙතන එක එකතු කිරීම 1 කියන්නේ 2යි. 2 දෙකෙන් බෙදුවම 1යි. මෙතන 1 එකකින් ගුණ වුණාම 1යි. 3 වරක් 1 3යි. 3 1යි 4යි. යට සෙට් වෙන්නේ 2. 4 දෙකෙන් බෙදුවම 2. ඔය ඉන්නේ කේන්ද්‍රේ කණ්ඩායම. ඊට පස්සේ ආයතනයේ සමීකරණ ලියන්න අපි දැනගන්න ඕනේ අරය. අරය කියන්නේ මේ ලක්ෂ දෙකක් අතර පරතරය. දැන් මෙතන කණ්ඩායමක දන්නවනේ 1 2 කියලා. හරි. එහෙනම් අපි මේක කියලා දාමු. ඒතර OB අතර පරතරය අපි හොයාගන්න පුළුවන් ලක්ෂ දෙකක් අතර දුර. x කණ්ඩායම වෙනසේ වර්ගය දන y කණ්ඩායම වෙනසේ වර්ගයේ වර්ගමූල.
එකෙන් 3ක් අඩු කළාම ඍණ 2යි ඍණ 2 වර්ග කියන්නේ ධන 4යි. දෙකෙන් 3ක් අඩු කළාම 1යි 1 වර්ග කියන්නේ 1යි. වර්ගමූල 5යි. එහෙනම් මේ සූත්‍රයේ සමීකරණය අපිට ලියන්න පුළුවන්. කොහොමද? x ඍණ කේන්ද්‍ර x කණ්ඩායමකය y ඍණ කේන්ද්‍රය y කණ්ඩායමකය සමානයි අරේ වර්ගය. මුල 5 වර්ග. මෙයා ලස්සන කළාම එනවා x වර්ගය ඍණ 2යි x ධන 1ක්. මෙයා ලස්සන කළාම එනවා y වර්ගය ඍණ 4යි x ධන 4ක්. මෙයා ලස්සන කළාම එනවා මුල 5 වර්ගය කියන්නේ 5යි. එතකොට එනවා x වර්ගය ධන y වර්ගය ඍණ 2යි x. මෙතන එනවා ඍණ 4යි x. 4යි 1යි එකතු කළාම 5යි. මේ 5 මේට ගත්තාම මේ 5 නැති වෙලා යනවා. සමානයි බිඳුව. හරි. එතකොට එහෙමයි. එතකොට මේ එන්නේ AB ඉස්කම්බයක් වෙච්ච වෘත්තයේ සමීකරණය. හරි. ඊට පස්සේ තව මොකක්ද එකක් කියනවා ආයෙ කියනවා මෙන්න මෙහෙම වෘත්තයක් තියෙනවලු x වර්ගය ධන y වර්ගය ඍණ 4යි x ඍණ 5ක් y ධන 9 සමානයි බිඳුව. වෘත්තය කියන්නේ මෙයා මගෙන් ඒ වෘත්තය B හිදී අභ්‍යන්තරව ස්පර්ශ කරනවා කියලා පෙන්නනවා. අභ්‍යන්තර ස්පර්ශ කරනවා කියන්නේ මේ වගේ එකක් වෙන්න ඕන. එතකොට වෘත්ත දෙකක් අභ්‍යන්තර ස්පර්ශ කරනවා කියලා පෙන්වන්න නම් අපි පෙන්වන්න ඕනේ එයාලගේ කේන්ද්‍ර අතර පරතරය. පරතරය අරයන් දෙකේ අන්තරයට සමානයි කියලා. කේන්ද්‍ර අතර පරතරය අරයන් දෙකේ අන්තරයට සමානයි කියලා පෙන්නනවා නම් හරි. හරි. ඒ කියන්නේ මේ පරතරය සමාන වෙන්න ඕනේ. අරයන් දෙකේ අන්තරයට. ඒ කියන්නේ අර ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරනේ. එතකොට ඒ දුරෙන් මේ ආරය අඩු වුණාම හරිද? මේ ආරයෙන් මේ ආරය අඩු වුණාම වෙන්න ඕනේ කේන්ද්‍ර අතර පරතරය. හරිද? එතකොට ඒක වෙන්නේ මේ විදිහට අභ්‍යන්තර ස්පර්ශ වෙනවා නම් විතරයි. හරිද? එතකොට මෙයාගේ කේන්ද්‍රය නම් අපි දන්නවනේ. මෙයාගේ කේන්ද්‍රය අපි හොයාගමු. මේක දීලා තියෙන x වර්ගය ධන y වර්ගය ධන 2යි gx ධන 2ක් fy ධන c සමානයි බිඳුව ආකාරයට. එතකොට මෙයාගේ මේ කේන්ද්‍රය වෙන්නේ ඍණ g ඍණ f නේ. මේ ඉන්නේ 2යි gx මේ ඉන්නේ 2ක් fy. හරිද? එතකොට 2ක් g කියලා කියන්නේ ඍණ 4යි. හරිද? අපිට ඕනේ ඍණ g. 2ක් g කියන්නේ ඍණ 4යි. එතකොට g කියන්නේ ඍණ 2යි. එතකොට ඍණ g කියන්නේ 2යි. කේන්ද්‍ර x කන්නා කියලා 2යි. හරි. 2යි කේන්ද්‍රය y කන්නාගේ වෙන්නේ ඍණ f. මෙතන 2යි f කියන්නේ ඍණ 5යි. එතකොට f කියලා කියන්නේ ඍණ 5 බෙදීම 2යි. එතකොට ඍණ f කියලා කියන්නේ 5 බෙදීම 2යි. f කියන්නේ ඍණ 5 බෙදීම 2යි. f කියන්නේ ඍණ 5 බෙදීම 2යි. ඍණ f කියන්නේ එහෙනම් 5 බෙදීම 2යි. මේ ඉන්නේ කේන්ද්‍රේ කන්නා. එතකොට කේන්ද්‍ර අතර පරතරය. මෙයාගේ අරය හොයාගන්නත් තිබුණා. අරය කියලා කියන්නේ මොකද්ද? g වර්ගය ධන f වර්ගය ඍණ c ගේ වර්ගමූලයට. මෙයාගේ g කියලා කියන්නේ මේ ඉන්නේ ඍණ g නේ. g කියන්නේ ඍණ 2යි. ඍණ 2ගේ වර්ගය. f වර්ගය කියන්නේ මෙතන 2යි. f කියන්නේ ඍණ 5යි. f කියන්නේ ඍණ 5 බෙදීම 2යි. ඍණ c කියන්නේ මේ 9යි. හතර පොදු හරයක් කරගත්තොත් මෙතන 16යි 16 9ක් ගියාම 7යි 7යි 25 කියලා කියන්නේ 32. 32 හතරෙන් බෙදුවම 8යි 8ේ වර්ගමූලය කියන්නේ 2යි මූල 2.
ඊට පස්සේ කේන්ද්‍රය හරි අරේ හරි අපි දැන් පෙන්වන්න ඕනේ මේක වෙනවා කියලා. ඒතර කේන්ද්‍ර අතර පරතරය. කේන්ද්‍ර අතර පරතරය. න්‍යාය කේන්ද්‍රය වෙලා 1 2. හරි. අනිත් එක්කෙනාගේ කේන්ද්‍රය වෙලා මේක. එහෙනම් කේන්ද්‍ර අතර පරතරය ගත්ත හැකි x කණ්ඩායක වෙනස වර්ගය දන y කණ්ඩායක වෙනසේ වර්ගයේ වර්ගමූලය. අරයාගේ x කණ්ඩායක 1යි මේකේ x කණ්ඩායක 2. එක ඍණ 2 වර්ගය. අරයාගේ y කණ්ඩායක 2යි මෙයාගේ y කණ්ඩායක 5 බෙදීම 2යි. මෙතන එකෙන් දෙකක් අඩු කරාම ඍණ 1 ඍණ 1 වර්ගය කියන්නේ 1යි. මෙතන 2කින් 5 බෙදීම 2ක් අඩු කරාම කීයද පොදු හරය ගත්තාම මෙතන 4න් 5ක් අඩු කරාම 1යි ඍණ භාගයේ වර්ගය කියන්නේ 4න් 1යි. ඒතර මෙතන එනවා 4න් 5යි වර්ගමූල. ඒ කියන්නේ වර්ගමූල 5 බෙදීම 2යි. කේන්ද්‍ර අතර පරතරය. එතකොට ආය අපි දෙන්න ඕනේ මොකද්ද? අරයන් දෙකේ අන්තරය. හරිද? අරයාගේ අන්තරය කීයද? මුල 5යි. මෙයාගේ අන්තරය කීයද? මුල 8යි. එතකොට අරයන් දෙකේ අන්තරය කියන්නේ 2යි මුල 2. නැත්නම් මෙතන අපිට ආයේ මුල 8යි කියලා. අඩු කිරීම මුල 5. දැන් මේක සමානයි මේක කියලා පෙන්නන්න ඕන. මේක සමානයි මේක වෙන්නේ නැහැ. ඒකෝර අපි කොහේ හරි හාලා තියෙනවා. අපි හාලා තියෙන්නේ මෙතන. මෙතන පොදු හරය අරන් තියෙනවා වැරදි. මෙතන 4 පොදු හරය ගත්තාම මෙතන 16 වෙනවා මෙතන 36 වෙනවා. අපිට ඒක මගේ මෙතන 4ක් 4 16යි 25යි 36යි 16 ඍණ 36 කියලා කියන්නේ ඍණ 20යි. ඍණ 20යි ධන 25යි කියන්නේ 5යි. ඒතර 5 බෙදීම 4 වර්ගමූලය කියන්නේ මූල 5 බෙදීම ඇවිල්ලා 2. හරි. හරි. එහෙනම් අරයන් අතර අන්තරය ගත්ත හැකි අතන මූල 5යි මෙතන මූල 5 බෙදීම 2යි. ඒතර මූල 5න් මූල 5 බෙදීම 2ක් අඩු කරාම අපිට එනවා මූල 5 බෙදීම 2යි. එහෙනම් කේන්ද්‍ර අතර පරතරය සමාන වෙනවා අරයන් වල අන්තරයට. හරි. එතකොට දැන් අහලා තියෙන මේක නෙමෙයි අපෙන් අහලා තියෙන්නේ. වෘත්ත දෙක B ලක්ෂයේදී අභ්‍යන්තර ස්පර්ශ වෙනවා කියලා තමයි පෙන්වන්න දෙන්නේ. දැන් අපි පෙන්නේ වෘත්ත දෙක අභ්‍යන්තර ස්පර්ශ වෙනවා කියලා විතරයි. එතකොට දැන් අභ්‍යන්තර ස්පර්ශ වෙනවනේ. දැන් B වලදී ස්පර්ශ වෙනවා කියලා කියන්නේ කොහොමද? හරිද? දැන් අපි ෂුවර් දන්නවා දැන් වෘත්ත දෙක කපාගෙන යන්නේ ස්පර්ශ වෙනවා කියලා. ස්පර්ශ වෙන්නේ අභ්‍යන්තරව. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ එක ලක්ෂයක් තියෙනවා වෘත්ත දෙකම තෘප්ත කරන්න ඕනේ. හරිද? ඒකවල දැන් B ලක්ෂයේදී ස්පර්ශ වෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. එහෙනම් අපි දැනට දන්නවනේ මේ B ලක්ෂයේ සූත්‍රය හරහා යනවා කියලා. එහෙනම් අපි පෙන්නමු ওই B ලක්ෂය මේ වෘත්තයේ උඩ තියෙනවා කියලා. ඒතකොට අපිට කරන්න තියෙන්නේ B ගේ කණ්ඩායම් ගණන් ගන්න මෙයාගේ ආදේශ කරලා කියනවා මේ වෘත්තයත් B හරහා යනවා කියලා. ඒතකොට වෘත්ත දෙක ස්පර්ශ වෙනවා. B ලක්ෂයේ පොදු කණ්ඩායමක් වෙනවා වෘත්ත දෙකටම. ඒ කියන්නේ B ලක්ෂයේදී තමයි එහෙනම් මේ වෘත්ත දෙකම ස්පර්ශ වෙන්නේ. B ලක්ෂය x වර්ගය ධන y වර්ගය ඍණ 4x ඍණ 3ක් නෙමෙයි 5ක් වගේ. ධන 9 සමානයි බිඳුවේ ආදේශ කරලා බලමු. මෙතන යනවා 3 වර්ගය B ලක්ෂය කියන්නේ 3 3නේ. මෙතන 3 වර්ගය ඍණ 4 ගුණ කිරීම 3 ඍණ 5 ගුණ කිරීම 3 ධන 9. මෙතන 3 වර්ගය ඉලා 9යි. මෙතන 3 වර්ගය 9යි. මෙතන 12යි. මෙතන 15යි. මෙතන 9යි. හරි. මෙතන 9ව 3ක් යනවා 9 වල 3 27යි. මෙතන ඍණ 27යි බිඳුව. හරි. ඒ කියන්නේ තෘප්ත වෙනවා බිඳුව වෙනවා. ඒ කියන්නේ මෙම වෘත්තයේද B හරහා යනවා. එම නිසා
වෘත දෙක බිහිදී අභ්‍යන්තර ස්පර්ශ වෙනවා. අභ්‍යන්තර ස්පර්ශ වෙනවා. හරි. එතකොට ඒක එහෙම. වෘත දෙකක් අභ්‍යන්තර ස්පර්ශ වෙනවා කියලා කියන්නේ කේන්ද්‍ර අතර පරතරය අරයන් දෙකේ අන්තරයට සමාන වෙනවා. බාහිර ස්පර්ශ වෙනවා කියන්නේ කේන්ද්‍ර අතර පරතරය අරයන් දෙකේ එකතු වල සමාන වෙනවා. හරි. තව ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ටිකත් බලාගන්න. හරි. ඕක සමානයි 4 cosec 2 θ කියලා පෙන්වන්න ඕනේ. මේක සරසාමය. හරි. ඒතකොට සරසාමය විසඳන විදි තුනක් තියෙනවා. අපිට පුළුවන් වම් පැත්ත සුරු කරන් ගිහලා දකුණු පැත්ත එනවා කියලා පෙන්නන්න. නැත්නම් දකුණු පැත්ත සුරු කරන් ගිහලා වම් පැත්ත එනවා කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තම සුරු කරන් ගිහලා අපිට කියන්නේ එහෙම මට්ටමට සමාන උත්තර දෙකක් එනවා කියලා පෙන්වනනම් ඒත් අවුලක් නැහැ. ඔය තුනම හරි. ඒතර අපිට මේක නම් පාසුයි දැන් වම් පැත්තේ මේ එහෙන දිග හැල්ලක් තියෙන ඉඳ වම් පැත්ත නම් සුරු කරලා මේ වගේ කැලලක් එනවා කියලා පෙන්වන එක. ඒතර වම් පැත්තේ ඉන්නවා cot θ. එක දන sin θ. cot θ. එක ඍණ sin θ. එතකොට යට ඉන්න හරයන් දෙක විරුද්ධ එක වර්ග දෙකාන්තරේ සාධක වගේ. හින්දා පොදු හරයක් ගත්තාම වැඩි ලස්සන වෙයි කියලා හිතන්න පුළුවන්. ඒතර පොදු හරය ගන්න පුළුවන් එක දන sin θ වතාවක් එක ඍණ sin θ. ඒතර cot θ ගුණ ඉන්නේ මෙයාගේ. මේ ඉන්න cot θ ගුණ ඉන්නේ මෙයාගේ. මෙතන වර්ග දෙකන්තරේ සාධකනේ තියෙන්නේ. එතකොට එකේ වර්ගය ඍණ sin වර්ගය θ. මේ උඩ එකේ cot θ පොදු සාධකයක් විදිහට එළියට ගත්තොත් මෙයාගෙන් ඉතුරු වෙනවා එක ඍණ sin θ. මෙයාගෙන් ඉතුරු වෙනවා එක ධන sin θ. එතකොට එතන ඍණ sin θ ධන sin θ යනවා. එක එකතු කිරීම එක 2යි θ. එක එකතු කිරීම එක 2 වෙනවා. 2යි cot. එක ඍණ sin වර්ග θ කියන්නේ cos වර්ග θ වෙනවා. cot θ කියලා කියන්නේ දැන් මේකේ cosec 2යි θ නේ හදන්න ඕනේ. cosec 2යි θ කියන්නේ එකයට sin 2යි θ එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ මේක එකයට tan කියලා ලියන්න බෑ. එකක් ලියන්න ඕනේ sin බෙදීම cos කියලා. sorry cos බෙදීම sin කියලා. cot කියන්නේ cos බෙදීම sin. cos θ යට sin θ යට ඉන්නවා cos වර්ග θ කියලා. එතකොට මෙතන cos θ ට මෙතන එක්කෙනෙක් යනවා. එතකොට මෙතන ඉන්නවා 2යි 2යට sin θ cos θ. cosec θ කියන්නේ එකට sin 2යි θ නේ sin 2යි θ හදන්න 2යි sin θ cos θ එකක් ඕන. එතකොට දැනට අපි ගාව ඉන්නේ කොහොම? එතකොට 2යි sin θ cos θ එකක් හදන්න අපිට පුළුවන් යටට දෙකක් දාලා උඩට දෙකක් දාන්න. දෙකට දෙක වෙනවනේ තිබ්බත් නෑ වගේ. එතකොට දෙක දෙකෙන් ගුණ වුණාම 4. 2යි sin θ cos θ කියන්නේ sin 2යි θ. එකට sin 2යි θ කියන්නේ උඩට දාගත්තොත් අපිට කියන්න පුළුවන් cosec 2යි θ කියලා. මේ ඉන්නේ දකුණු පැත්තේ. එතකොට හරි. ඊට පස්සේ n9 කියලා කැලලක් තියෙනවා. n9 සමීකරණයක් විසඳන්නලු. cot θ එක ධන sin θ ධන cot θ එක ඍණ sin θ සමානයි 8යි cos 2යි θ. ඔය සමීකරණය විසඳන්නලු. එතකොට මේක සරල කරගන්න ඕනේ. නැතුව සමීකරණ විසඳන්න බෑ. මෙයා සරල කරගත්තා අපි. මේකට ලියන්න පුළුවන් අරක කියලා. cosec 2යි θ කියලා කියන්නේ එකට sin 2යි θ. cos 2යි θ කියන්නේ ඉතින් cos 2යි θම තමයි.
සයින් දෙක එළියට අරහෙට දානවා. මෙතනනොත් දැන් මෙතන 4 වරක් 1යි යටට 4 වරක් 2යි ඔය දෙකත් මෙහෙට දාගත්තොත් එක සමානයි 2යි sin 2යි θ cos 2යි θ වෙනවා. ඒතකොට 2යි sin 2යි θ cos 2යි θ කියලා කියන්නේ අර බාකෝණ සූත්‍රනේ. ඔබ ලියන්න පුළුවන් sin 4යි θ කියලා. හරි. එතකොට ඔන්න දැන් අපිට ලියන්න පුළුවන් ත්‍රිකෝණමිතික සමීකරණ වල විසඳුමක් අපිට වෙලා තියෙනවා sin 4යි θ සමානයි 1යි කියලා. එතකොට අපි මේකට මොකක් හරි එක විසඳුමක් තියෙනවා. ඒකට ලියන්න පුළුවන් sin 90යි කියලා. එහෙනම් අපිට මේකේ 4යි θ උත්ත කරන්න පුළුවන් 4යි θ කියලා කියන්නේ n π ධන ඍණ එකේ n වෙනි බලයේ වතාවක් π බෙදීම 2. සමීකරණය විසඳන්න කියලා නේ කියන්නේ. සමීකරණය විසඳනවා කියන්නේ 4යි θ තනි කරනවා කියන එක නෙමෙයි θ තනි කරනවා කියන එක. ඒකවල මුළු පද්ධතියම 4ෙන් බෙදන්න ඕනේ. එහෙනම් n බෙදීම 4ක් π. ධන ඍණ එකේ n වෙනි බලයේ වතාවක් π බෙදීම 8. හරි. ඕක තමයි සමීකරණය විසඳුම. ඒතකොට ගන්න පටන් ගත්තී අපේ හිටියා θ. ඒතකොට ගන්න ඉවර වෙනකොට θ හිටියා. ඊට පස්සේ විසඳුම් වලට ආවා. විසඳුම් වලදී අලුත් එක්කෙනෙක් ඇතුළත් වුණා n කියලා. ඒතකොට එයාලා ගානේ දීලා තියෙන θ විතරනේ n දාගත්තේ අපි. නම් n කියන්නේ මොකක්ද කියලා කියන්න ඕන. n කියන්නේ නිකිත. n කියන්නේ නිකිත. හරි. එහෙනම් ඔක තමයි ගණන් දාන්නේ. එතකොට අපි ඊට පස්සේ කතා කරනවා ඇප්ලයිඩ් පේපර් එක ගණන් දාය. සහ අනිත් ප්‍රශ්න ටිකත් කතා කරනවා. ඒ ඇස්සේ තව ඉක්මනට ස්පීඩ් රිවිෂන් එකකුත් යනවා. හරි. එතකොට මේ පාස් පේපර්ස් කරන එකේ වැදගත්කම තමයි අනිවාර්යයෙන්ම දැන් අපි ගත්තොත් 23 පේපර් එක 23 පේපර් එක වල කරලා තියෙනවා නම් 24 පේපර් එකක් කරලා තියෙනවා නම් ඔයාලට අඩුම තරමේ ගණන් 3ක්වත් හම්බෙලා ඇති 23 පේපර් එකේ තියෙන ඒවා ඒ වගේම 24 පේපර් එකට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට අපි පාස් පේපර්ස් කරලා ගියාම අඩු ගානේ අපි ගිය අවුරුද්දේ පාස් පේපර් එක හරි කරලා යනවා නම් අනිවාර්යයෙන්ම අඩුම ගානේ S එකක් හරි අතේ තියාගෙන යamak තමයි වෙන්නේ. එතකොට ඔයාලා අඩුම තරමේ මේ වෙනකොට පහුගිය අවුරුදු 10 පාස් පේපර්ස් කරලා එතකොට තව ඉස්කෝලේට එනවා සෙමිනාර් කාලේට මේ ඒ ලෙවල් ඔන්න මෙන්න තියලා සෙමිනාර් එකක් තියන්න කියලා පළාතේ පේපර් එකක් කරනවා. ඒ පේපර් පළාත් ගිය 8යිද 9යිද පළාත් 9යි මේ ඒ පළාත් 9 පේපර්ස් ටික එකතු කරගෙන ඒව කරලා එහෙම තියනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඒකක් හම්බෙන්න ඕන. එතකොට බොරුවට අර හොයාගෙන යන්න එපා අනුමාන අද අනුමාන තියෙන පේපර් එකක් කරනවා අනුමාන හම්බෙනවා. ඒ අනුමාන හදන්නේ මේ පාස් පේපර්ස් වලින් තමයි. හරිද? නැතුව අනුමාන හොයන්න කියලා කවුරුත් දෙවි කෙනෙක් ඇවිල්ලා අනුමාන දෙන්නේ අනුමාන ටියුෂන් කරන සර්ලා අනුමාන හදන්නේ පහුගිය පාස් පේපර්ස් ඇනලයිස් කරලා මේ ඒවැ තියෙන ප්‍රශ්න ටික දාලා තමයි ඉතින් අර පේපර් 10 ඇනලයිස් කරලා නැත්නම් පහුගිය අවුරුදු 20 25 පේපර්ස් ටික ඇනලයිස් කරලා පේපර්ස් 20ක් දෙනවා. ඒකට අනිවාර්යයෙන්ම මේකේ තියෙන ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම 2025 පේපර් එකට අහනවා. අනිවාර්යයෙන්ම අහනවා. අර පළාත් 9 පේපර්ස් ටික ඒකවල ඒකේ පහුගිය අවුරුදු 5ක විතර පේපර්ස් ටික අරගෙන මේ ප්‍රශ්නත් අරකට ගලවම් කරලා දුන්නාම අනිවාර්යයෙන්ම ඒ සර් 2025 පේපර් එක අනිවාර්යයෙන්ම ලීක් කරලා තියෙනවා. ඉතින් එයා ලීක් කරන්න කලින් රජයෙන් මේ පේපර් එක ලීක් කරනවා.